ගිහි පින්වත් පිරිස ධර්ම ශ්‍රවණයට පළමුව සිල් පිරිසිදු කර ගැනීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมနံ සම්පුන්නං ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนะสัมปาเดตัมบังสาธุสาธุสาธุสัมมันตาจักกวาเลสุอัตตรากัตถันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกมุขดัมธัมมัสสวนกาโลอายังบดันตาธัมมัสสวนกาโลอายังบดันตาธัมมัสสวนกาโลอายังบดันตาสุวิสุทธสีเลสุสินธุปมัสสะสมาธิธัมเมสุปัฏฐวีสัมมัสสะอนันตญาเนสุกกนูปมัสสะนามามิสิรสาสิริโกตมัสสะปิริสิดดุสิลกันดสมุดุรเสมานิสัลสมาธิยมิหิกัตเสมาอนันตญาณยอหัสักเสมาสิริปาอภิยสปินิปาเววาสาธุสาธุสาธุนะโม
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සප්පඤ්ඤේන මහානාම උපාසකේන සප්පඤ්ඤෝ උපාසකෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ ඉමේහි චතුහි අස්සාසනීයේහි ධම්මේහි අස්සාසිත්වා ඒව මස්ස වචනීයෝති. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාම අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම ඇතුළු සිදුවෙන පින්කම් මාලාවට සහ සම්බන්ධ වන්නේ අද දවසට පැවිදි වෙලා වසර 5ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ පින්වත් මහනුවර ප්‍රභාෂාලෝකා සිල්මෑණියන්ට නිදුකින් නිරෝගීව ශාසන ජීවිතයෙහි ගුණදම් පුරා ගන්නට ආශිර්වාද ලැබේවා යන පිවිතුරු ප්‍රාර්ථනාව හදවතේ පිහිටුවාගෙන සම්බුද්ධ ශාසනයක පිහිට ලබන කාට වුණත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව අඩුවක් නැතුව අදත් එදා වගේම ලැබෙන බව පරම සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ ළඟ ශ්‍රද්ධාවෙන් අවංකව ආදර ගෞරවයෙන් හික්මුණහම ජීවමාන බුදුරජාණන් වහන්සේ අපාබියස මේ මොහොතේ විද්‍යමාන නොවුනත් මේ උදාර ධර්මස්කන්ධය තුල පුරුදු කරන සීලාදී ගුණ පිළිවෙත තුල ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙහි ඇති සුවය සහනය කරුණාව අනුකම්පාව අස්වැසිල්ල අපි හැමෝටම අද දවසෙත් අත්විඳින්නට පුළුවන්. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් ජීවිතයක් සකස් වෙනකොට ඒ ධර්මයේ ඇති ප්‍රණීත සුවය සිත්වලට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අනන්ත ගුණ මිහිරෙන් සුවඳ කැවුන ආශ්චර්යමත් ජීවිතයේ ඇති මිහිරියාව, විරාගය, නෛෂ්ක්‍රම්‍යය, මෛත්‍රිය, අනුකම්පාව, ඥානය, අදිෂ්ඨානය මෙන්න මේ වාගේ ගුණ ධර්ම මතින් බුදුරජාණන් වහන්සේ ලැබපු විස්මිත ජයග්‍රහණයෙහි ඒ සැනසීම තමයි ශ්‍රාවක ප්‍රජාවට අද පවා දැනෙන්නේ. එනිසා යම්කිසි කෙනෙක් මේ බුදු සසුන තුළ අදටත් ශ්‍රද්ධාවෙන් පිළිවෙත් මඟ අනුගමනය කරනවා නම් ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ඒ දෙපිරිසටම එක හා සමාන වූම අස්වැසිල්ලක් ලබන්නට පුළුවන්. එක හා සමාන වූ අස්වැසිල්ලක් කිව්වේ ගිහි කෙනෙක් මේ ධර්ම මාර්ගයේ පිහිටලා යම් උතුම් ධර්මමය ප්‍රතිවේදයක් ලැබුවොත්, පැවිදි කෙනෙක් ඒ ධර්මමය ප්‍රතිවේදයක් ලැබුවත් ඒ ලබන්නා වූ අවබෝධයේ වෙනසක් නැහැ. අපි හිතමුකෝ ගිහි කෙනෙක් සෝතාපන්න වුණත් පැවිදි කෙනෙක් සෝතාපන්න වුණත් ඒ දෙන්නම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ජීවිතය පිළිබඳව නොසෙල්වෙන පැහැදීම සනිටුහන් කරපු අය. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් සෝතාපන්න වෙනකොට බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ යන ලක්ෂණය ඒ ජීවිතයෙහි ස්ථිරවම පිහිටනවා. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ. මෙන්න මේ කාරණා ඒ ශ්‍රාවක ජීවිතය තුළ වෙනස් නොවනසේ පිහිටනවා. ගිහි කෙනෙක් යම් පංචශීලයක ඉඳගෙන සෝතාපන්න වුණේ ඒ සීලය ආයි කිසිවන කෙනෙක් ඒ ගිහි ජීවිතයෙහි එවන කෙනෙක් ඒ ගිහි ජීවිතයෙහි බැඳීම් සියල්ල අතහැර දාලා කසාවතක් දරන්නට සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා යන යමක් වේ නම් ඒක මේ ලෝකේ දුර්ලභ සිදුවීමක්. පිරිමි කෙනෙක් වේවා නොපිරිමි කෙනෙක් වේවා ගිහි ගෙදරක ඇති කුදුමහත් සියලු බැඳීම් අතහැර දාලා
ශාසන ජීවිතයක මිහිරියාව පැවිද්දෙක් හැටියට විඳින්නට ඉදිරිපත් වීම දුර්ලභ ලක්ෂණයක්. මොකද ලබ්භා භික්කවේ යොබ්බනේ කාමා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕනම කෙනෙකුට ගිහි කෙනෙක් වුණත් අපි කියමුකෝ ගිහි ගෙදරක ඉන්න කෙනෙක් කියලා එයා පෝසතෙක් වුණත් දුප්පත් කෙනෙක් වුණත් එයාට ඒ පමණින් කිසියම් කාම සම්පත් සොයා ගවේෂණය කොට කාමුක සුවයක් විඳින්නට පුළුවන්. ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීන් ලබන ඉන්ද්‍රිය පිනවීමකට ඔහුට යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේම දේශනා කළා යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ යාචකයෙක් හැටියට ගිහි ගෙදර ජීවත් වෙනවා. යාචකයෙක් ලෙස ජීවත් වෙන කෙනා වුණත් Tamanට තියෙන වටිනාම දේ තමයි සිඟමන් යදින කබල. ඒ කබල අතහැර දාලා ඒ සිඟමන් වැහැරි වස්ත්‍ර අතහැර දාලා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා නම් එයාටත් කියන්න පුළුවන් කිව්වා අලං කුලපුත්තෝති අලං වචනීයෝ කුලපුත්‍රයෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ මහා සාල පෝසතෙක් සිටුවරයෙක් රජවරයෙක් රජමැදුරු සිටුමැදුරු අතහැර දාලාම එයාටත් කුලපුත්‍රයා කියලා කියනවා වගේ එන කාට වුණත් මේ බුද්ධ ශාසනයක් කුලපුත්‍රයෙක් කියලා කියන්න පුළුවන්. කුල දියණියක් කියන එක කියන්න පුළුවන්. මක් නිසාද? ඒ දේ හැමෝටම ලෝකයේ සිද්ධ කරන්නට බෑ. ඒක ඊටාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දේ සිද්ධ කරනවා නම් යම් කිසි කෙනෙක් ඒක සංසාර ගමනක පුහුණුවක පුරුද්දක ප්‍රාර්ථනා ශක්තියක අනුගමනය කරන ලද ප්‍රතිපදාවක ඵල ධර්මයක් හැටියටයි මේ ධර්මයේ තුලින් විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එනිසා අපි හැමෝම ගිහි පැවිදි සියලු දෙනාගේම මේ වාරය තුල මේ උත්සාහය එකම එක පැතුමක් පරම කොට සනිටුහන් කර ගන්නට කුමක්ද අප ගෙවා පැමිණි අති දීර්ඝ දුෂ්කර සංසාර ගමනේදී මෙතුවක් දුර මුහුණ පාන්නට සිද්ධ වුණා වූ ජරා ව්‍යාධි ව්‍යසන මරණ ශෝකාදී දුක්ඛ ධර්මයන් යලි මතුමතුත් නූපදින විදිහට ඒ දුක් හටගන්නා හේතු හඳුනාගෙන මේ ධර්මයෙන් දුක් හටගන්නා හේතු ඉවත් කිරීමේ ප්‍රතිපදාවේ පුහුණු වීම තමයි අපි මේ බුද්ධ ශාසනයකදී සිද්ධ කරන්නේ. ඒක තමයි මූලික පරමාර්ථය. බුද්ධ ශාසනයක බුදු සරණ ධම් සරණ සංඝ සරණ ලැබීමේ මූලික පරමාර්ථය අර කියපු මතුමතු දුක සකස් වීමට හේතු වන්නා වූ ඒ උපකාරක හේතු මොනවද? ඒව හඳුනාගෙන මේ ජීවිතය තුළ ඒ හේතු ඉවත් කිරීම, ඒ හේතුන් නිස්ප්‍රභ කිරීම, ඒ හේතු හට නොගන්නා ආකාරයෙන් සිත කය වචනය හසුරුවා ගැනීම තමයි මේ සම්බුද්ධ ශාසනයේ හික්මීම කියලා දේශනා කළේ. නැවත නැවත දුක් උපදින හේතු බුදුරජාණන් වහන්සේ ආකාර ගානකින් දේශනා කළා. එක් ආකාරයක් තමයි පුද්ගල මනසක නැවත නැවත බලපවතින ලෝභය නැත්නම් කාමච්ඡන්දය නැත්නම් ආසාව නැත්නම් තණ්හාව. මෙන්න මේ ධර්ම ස්වභාවය මතුමතු දුක් උපද්දවා දෙන හේතුවක්. ඊළඟට පුද්ගල මනසක බලපවතින ද්වේෂය, එහෙම නැත්නම් තරහාව, එහෙම නැත්නම් ගැටීම, එහෙම නැත්නම් වෛරය, එහෙම නැත්නම් එකට එක කිරීම ආදී වශයෙන් මනසක ඇතිවන ආරම්මණෙහි ගැටෙන සුළු ස්වභාවය. ඒක පරමාර්ථයක් හැටියට ගත්තොත් ද්වේෂ චෛතසිකය. අන්නේ ස්වභාවය නැවත නැවත මතු දුක් උපද්දවා දෙන හේතුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෝහය ඔය කියපු ලෝභයත් දේශයත් සමග සහජාතවම උපදිනවා. එක වචනයකින් කියනවා නම් සියලුම වර්ගයේ අකුසල ධර්මයෝ මතුන් දුක් උපද්දවා දෙන හේතු කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ අකුසල ඉසිසෙල්ලාම මේ ශාසනය පිළිපදින ශ්‍රාවකයා දුක් උපද්දවා දෙන අකුසල ධර්ම මේ ධර්මය තුල ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ ධර්මයන් දුරු කරනු වස් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපදාවේ අවංකවම හික්මෙනවා. ඒ ප්‍රතිපදාව හඳුන්වනවා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපදාව කියලා. ඉසිසෙල්ලාම පුද්ගල ජීවිතයක සිද්ධවන්නා වූ අකුසල ප්‍රවණතා කායිකව වාචසිකව සිද්ධවන මේ අකුසල ප්‍රවණතා නැත්නම් අකුසලමය ක්‍රියාකාරකම් හඳුනාගෙන එව්වා කයෙන් වචනයෙන් සිද්ධ වෙන එක නවත්තන්නට ඕන. ඒ වෙනුවෙන් තමයි සීලය අනුදැන වදාළේ. සීලයේ තියෙනවා කයට වචනයට වැට බැඳීමක්. කායිකව කෙරෙන අකුසල් තමයි ඔය සාමාන්‍යයෙන් ගත්තාම
ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. ඒක තමයි කායිකව කෙරෙන අකුසල්. තවත් තියෙනවා පැවිද්දෙකුගේ පැත්තෙන් ගත්තොත් කයින් කෙරෙන තවත් අකුසල් තියෙනවා. ඒව කරන්න හොඳ නැහැ. වචනයෙන් කෙරෙන මූලිකම අකුසල් 4 තමයි බොරුව, කේලම, හිස් පරුස වචන කියන මෙන්න මේ 4. මෙන්න මේ කායිකව වාචසිකව කෙරෙන අකුසල ධර්මයෝ හට ගන්නට නොදී හික්මීම මේ ශාසනය තුල හඳුන්වනවා සීල ශික්ෂණය කියලා. හැබැයි ඒක මූලික මට්ටමේ ශික්ෂණයක්. සීල ශික්ෂණය. ඊළඟට දැන් කෙනෙකුගේ කයෙන් වචනයෙන් අකුසල් සිද්ධ වෙන එක නතර කළාට සිතට අකුසල සිතුවිලි නැත්නම් අකුසල චිත්තෝත්පාද මේ අභ්‍යන්තරය තුල හට ගන්නා එක පාරට නතර වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝභය, ද්වේෂය, මේ ලෝභ මූල, ද්වේෂ මූල චිත්තෝත්පාද හදවත තුල නැත්නම් සිත ඇසුරු කරගෙන මනෝද්වාරය ඇසුරු කරගෙන පහළ වෙන එක වළක්වාලීමට දේශනා කරනවා සමාධිය නැමැති උතුම් පුහුණුව නැත්නම් ප්‍රතිපදාව. ඒ සමාධිය තුල සිද්ධ කරන්නේ කිසියම් කුසලාරම්මණයක් ඊතා පහසුවෙන් හිත හසුරවන්න පුළුවන් කුසලාරම්මණයක් මේ ධර්මයේ තුල ඉගෙනගෙන ඒ කුසලාරම්මණය සමීපයෙන් බලමින්, සමීපයෙන් පරිමදිමින් මේ සිත ඒ කුසලාරම්මණයට සමීප කොට පිහිටුවනවා. උදාහරණයක් ලෙස බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපි අපේ සිතින් අරමුණු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මනසිකාර කරනවා, ඒ ගුණ අරමුණු කරනවා. බුද්ධ රූපයේ ගුණ, ඒ බුද්ධ රූපේ ලස්සන සුන්දරත්වය අරමුණු කරනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කයෙහි නැත්නම් මේ අරහං ආදී ගුණ බල දරූ හදවතේ ඇති පාරිශුද්ධිය අපේ නුවණේ පමණින් අපේ උගත් මේ උතුම් ධර්මයට අනුව මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට මේ සිත ආන්නේ බුද්ධාලම්බණය තුල, බුද්ධාරම්මණය තුල පිහිටනවා. එහෙම පිහිටනකොට ඒ අවස්ථාවේ ඒ සිත ඇසුරු කරගෙන අකුසල ධර්මයෝ පහළ වීම නතර වෙනවා. ලෝභ, දේශ උපදීම නතර වෙනවා. ඒක තව දුරටත් මේ පළල්ව විසිතුරුව කරන්නට තමයි ඔය අනුස්සති භාවනා මාලාවම දේශනා කළේ. ධම්මානුස්සතියෙන් ධම් ගුණ සිහි කරනවා, සංඝානුස්සතියෙන් සංඝ ගුණ සිහි කරනවා. තමන්ම රකින්න සීලයේ ආනිසංස සිහි කිරීමෙන් සීලානුස්සතියදී වාසය කරනවා. ඊළඟට තමන් පූජා කරන දාන ආදී පින්කම් වල ඇති ඒ ගුණය, ඒ සැනසීම මෙනෙහි කරනවා, ඡාගානුස්සතිය. ඒ වගේම මිහි මත ජීවත් වෙත මිනිසුන් පින් දහම් රැස් කරලා මෙලොවින් යන ගමනේ සුගතිය උපන් හැටි, ඒ උදවියට මෙලොවින් සුගතියට දෙව්ලොවට යන්න ඔවුන්ගේ ජීවිතවල තිබුණ සුදුසුකම්, ශ්‍රද්ධාව, සෘතය, ත්‍යාගය, ප්‍රඥාව මේවා සිහි කරනවා. ඊළඟට මේ උතුම් ප්‍රතිපදාව තුළ කෙදිනක හෝ කවදා හෝ දවසක ලැබෙන ශාන්ත නිවන, ඒ නිවනේ ඇති සුන්දරත්වය, රාග ද්වේෂ ආදී මුළුමනින්ම ප්‍රහාණය වීමෙන් ලැබෙනා වූ උපරිම සුවය පිළිබඳව අනුමාන ඥාණයෙන් ටික ටික මෙනෙහි කරනවා. මේ හැමදේම අපට සිද්ධ කරගන්න මේ ජීවිතයේ කෙටි කාල වකවානුවක් ඇති බව මරණ සතිය මෙනෙහි කරමින් සිහි කරනවා. ආන්නේ අරමුණු තුල නැවත නැවත හිත හසුරවනකොට අකුසල චිත්තෝත්පාදයන් පැන නගින්න තියෙන ඉඩකඩ සෑහෙන තරමකට සීමා වෙනවා. අන්න එතකොට සමාධි ශික්ෂණය මේ හිතේ ඇති වෙනවා, ජීවිතය තුල ඇති වෙනවා. ඒ වගේම ඔය ආනාපාන සති වාගේ භාවනාවක් හොඳට හුරු කරගත්තාම අනවශ්‍ය විතර්ක වේගයන් බැහැර වෙලා අවශ්‍යම කුසල විතර්කය තුල පමණක් හිත පිහිටුවාගෙන පුදුම විදිහේ සහන සුවයක්, අභ්‍යන්තර නිවීමක්, සහනදායක බවක් අත්විඳින්නට පුළුවන්. තව දුරටත් සමත භාවනාවේ ප්‍රභේද තියෙනවා. ඒවා ටික ටික පුරුදු කරනවා. ඊළඟට විපස්සනා භාවනාවෙනුත් ටිකක් හිත හුරු කරනකොට ලෝක ධර්මතා ඉදිරියේ සැලෙන්නේ නැති හිතක් හදාගන්න ඒ ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා. ඔන්නෝම හික්මනකොට මේ හිත තුළ අකුසල චිත්තෝත්පාද පහළ වීම සෑහෙන මට්ටමකට අවම වෙනවා. නැතිම වෙනවා නෙමෙයි. අවම වෙනකොට ඒ ශ්‍රාවකයාට ඒ අවම වීම තුළ දියුණු වෙන ධර්මතා ටිකක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව නැමැති ඒ ඉන්ද්‍රිය ධර්මයේ දියුණු වෙනවා. ඊළඟට වීරිය නැමැති ඉන්ද්‍රිය ධර්මයේ දියුණු වෙනවා. සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ධර්මතා දියුණු වෙනවා. ඒවා දියුණු වෙන්න ප්‍රීතිය, සුවය, සතුට තමන්ටම අත්විඳින්නට පුළුවන්. අනවශ්‍ය අකුසල විතර්ක වේගයන් නිසා කිසියම් පීඩාකාරී ස්වභාවයකින් තැවුන යම් යුගයක් වේනම් ඒ සියල්ල යති ආදීනව මනාව වටහාගෙන වර්තමානයේ ලබන්නා වූ ඒ සීලමය සුවය, සමාධිම සුවය තුළ පුදුම විදිහේ නිස්කාම භාවී ප්‍රීතියකින් කල් ගෙවීමේ හැකියාව ඒ ශ්‍රාවකයාට ලැබෙනවා. ඒකට කියනවා එක පැත්තකින් සාමාන්‍ය මිනිසාට අත්විඳින්නට නොලැබෙන මට්ටමක සැපතක් කියලා.
ඊළඟට එහෙම ඉක්මන ශ්‍රාවකයා ඊළඟට ප්‍රඥාවෙන් මේ ජීවිතය මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් විමසනවා. මේ ජීවිතය කියන්නේ කුමක්ද? නාම රූප පරම්පරාවක්. ඒ නාම රූප පරම්පරාව යටතේ තමයි අස කන නාසය දිව කය මනස මේ ලැබෙන්නේ. නාම රූප පරම්පරාව තුල තමයි ඒ කියපු ආයතන නැත්තම් ඉන්ද්‍රිය නැත්තම් එකී ධර්මතා විද්‍යමාන වන්නේ. සත්වයා මමය මගේය කියලා යමක් පරාමර්ශණය කරනවා නම් ඔන්න ඔය ටික තමයි පරාමර්ශණය කරන්නේ. ඇස ඇසට පෙනෙන රූපය, කන කනට ඇසෙන ශබ්දය මේ ආදී වශයෙන්. එතකොට නුවණින් ජීවිතේ දිහා ප්‍රඥාවෙන් බලනකොට මේ තුල සත්ව පුද්ගල භාවයක් නැති බවත්, හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් ඇති බවත් මුලින් මේ පුද්ගලයාට ටික ටික වැටහෙන්නට ගන්නවා. එකපාරට මේ සියලු කාරණා ගැඹුරින්ම තේරෙනවා නෙවෙයි. ඒ ගැඹුරින්ම එක මොහොතින් එක තප්පරයෙන් වටහා ගන්න පිරිස හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ සහ ඒ සමගාමී කාලයේ. ඒ උතුමන්ට නම් ගොඩාක් ධර්ම දේශනා කරන්නට උවමනා වුණේ නැහැ. එකම 4 පද ගාථාවක් ඇහෙනකොටම පෙර සංසාර ගමනේ ධර්මයේ හොඳට ඇසුරු කළා පුරුදු කළා තිබුණ නිසා ඒ ධර්මයේ වටහා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ සිත් ඒ තත්වයට දියුණු කරලා තිබුණා. දියුණු කළා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය දියුණු කළා, විරියාදී ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු කරලා තිබුණා. එතකොට මේ දීර්ඝ කාලයක් පුරාවට මේ ධර්මතා පුරුදු කරගෙන ආපු කෙනෙකුට මේ ධර්මය ඇසූ පමණින්ම අභ්‍යන්තරය තුළ ඒ ධර්මය අවබෝධ වීම වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදය සිද්ධ වෙනවා. එතන මෙහා පැත්තේ කෙනෙක් නැවත නැවත ගෞරවයෙන් මේ ධර්ම මාර්ගය තුළ රැඳී වාසය කරන්නට ඕන. කොයිතරම් මේ සාමාන්‍ය ජීවිත පැවැත්ම තුළ නැත්නම් සාමාන්‍ය ලෝක යාත්‍රාව තුළ හැලහැප්පීම්, කඩාවැටීම්, දෙදරීම් කාගේ වුණත් ජීවිතයකට අඩුවක් නැතුවම එනවා. ඒක තමයි සාමාන්‍ය ජීවිතයක ස්වභාවය. අනිත් එක ඒ වගේ ස්වභාවයන් අපි අපේක්ෂා කරන්නට ඕන. අෂ්ටලෝක ධර්මයක් තියෙනවා. ඒ අෂ්ටලෝක ධර්මය ඕනම පුද්ගලයෙකුගේ ජීවිතයේ වෙත පෙරලෙනවා. ලාභ සත්කාර, නිന്ദා ප්‍රශංසා, සැප දුක්, අවමන් ගරහා මේ අතරට සැප සතුටත් ටිකෙන් ටික නමුත් ජීවිතය අත්විඳින්න ලැබෙනවා. කොහොම නමුත් නුවණින් බලනකොට ජීවිතය දිහා කාගේ වුණත් දුක, වේදනාව, පීඩාව මේම වැඩි. ඒකට කියනවා කාමයේ ආදීනම කියලා. මේ වගේම සැපත සතුට කොහොමද ජීවිතවල අඩුයි. ඒකට කියනවා කාමයේ ඇති ඇත්තටම ආදීනමය. ඊළඟට ආස්වාදයක් ස්වල්ප වශයෙන් තියෙනවා. ඒ ස්වල්ප ආස්වාදය තුල තමයි සත්වයෝ මේ සංසාර ගමනට පැටලෙන්නේ. ඇස මගේ කියලා, කන නාසාදිය මගේ කියලා, පෙනෙන රූපය, ඇසෙන ශබ්දාදිය මගේ කියලා පරාමර්ශණය කරන්නේ, ආත්ම සංඥාවෙන් ග්‍රහණය කරන්නේ ඒ ආස්වාදයේ ඇති මෝහනීය බවට නතු වුනහම. ඉතින් ටික ටික මෙන්න මේ කියපු ධර්මයේ ඉගෙනගෙන මේක ගැඹරට ඉගෙනගෙන ජීවිතය දිහා බලන්න පුරුදු වුණාම මමය මගේය කියලා පරාමර්ශණය කරන්නට සුදුසු කිසිම නාම පරම්පරාවක්, රූප පරම්පරාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. හට ගන්න පමාවට නැති වෙලා යනවා. උපාදෝපි පඤ්ඤායති, වයෝපි පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ආන්නේ කියපු දේ නාම රූප පරම්පරාවේ ලක්ෂණයක්. හට ගැනීමක් පේනවා, නැසී යාමක් පේනවා. ඒ අතර මොහොතක් පාසා විපරිණාමය විද්‍යමාන වෙනවා. නාමයේත් එහෙමයි, රූපයේත් එහෙමයි. එතකොට මෙන්න මේ අත් ඒතර කාවද්දන්ට ඕන. ආන්නේ කාවද්දා ගැනීම සඳහා අර ප්‍රඥාමය හැකියාව පුද්ගලයාට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රඥාමය හැකියාව පහළ වෙන්න නම් මෙන්න මේ වාගේ ධර්මය ඉගෙන ගන්නට ඕන. සූත්‍ර විනය, අභිධර්මය නැවත පරිශීලනය කරලා, ගුරු ඇසුරේ රැඳී සිට වාසය කරලා, ගිහි වුණත් පැවිදි වුණත් ඒ අනුපිළිවෙල ශික්ෂණ මාර්ගයෙන් තමයි ඒ හැකියාව අවබෝධය, වැටහීම, සහනය උදා වෙන්නේ. එතකොට ජීවිතය තුළ සීලයෙන් ශික්ෂණය ලබාගෙන, කය වචනය සංවර කරගෙන, සිතට පවා අකුසල ධර්ම නැගගෙන එන්නට නොදී ඒ සමාධි ශික්ෂණයෙන් ඒ අවස්ථා සෑහෙන මගහැරලා අර ප්‍රඥාවෙන් නුවණින් දැක විපස්සනා වඩමින් ඒ ප්‍රඥාමය ඥානමය ශික්ෂණය ජීවිතේ ලබන්න ඕන. මේකට කියනවා ත්‍රිශික්ෂාව කියලා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එතකොට මේ කියපු තෙවදෑරුම් ශික්ෂාව තුළ හික්මීම තමයි සසුන් මග ගුණ දියුණු කිරීම කියලා කියන්නේ. මේක අපි මේ විදිහට ප්‍රකාශ කළාට කෙටි මොහොතකින් මේක ජීවිතයට පමනුවා පුහුණු කරන්න තියෙන්නේ තමන්මයි. ඒක ගිහි වුණත් පැවිදි වුණත් අපිම තනියම තමන්ගේ ජීවිතය තුළ මේ දේ පුහුණු කරන්න ඕන. එතකොට මේ ජීවිත පරම්පරාව සංසාර ගමන් මග සකස් වෙලා තියෙන්නේ පුද්ගලයාට සීල ශික්ෂාවට අනුබල ලැබෙන විදිහට නෙමෙයි. සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට අනුබල ලැබෙන විදිහේ ගමන් මගක් හෝ භාවිතයක් නෙමෙයි
සංසාර ගමන කියන්නේ. දැන් මේ ජීවිතේ අපේ ඇස කන නාසාදිය ඒවට පෙනෙන රූප ශබ්ද ගන්ධ ආදී ඒ අරමුණු ඒ තුල පහළ වෙන අභ්‍යන්තර චිත්ත පරම්පරාව මේකම තනකින්වත් අර කියපු පුද්ගලයෙකුගේ ජීවිතයට අවශ්‍ය කරන සීලාදී ගුණ ධර්ම දියුණු කරන්න අනුබල ලැබීම වශයෙන් නෙමෙයි ඒව සකස් වෙලා තියෙන්නේ. සංසාර පැවැත්මට තුඩු දෙන ආකාරයෙන්. ඒක සරලව පැහැදිලි කරනවා නම් ප්‍රියමනාප රූපයක් දැකපු පමණින් මේ ඇස ඒ තුල බැඳිලා යනවා. ඒ රූපය තුළ බැඳිලා ගියපු පමණින් ඉන් පෙර කෙපෙදාක ගොඩ නොනැගූ සංකල්පයෝ, කාම සංකල්පයෝ, ව්‍යාපාද සංකල්පයෝ, හිංසන සංකල්පයෝ මේ පිට විසින් ගොඩ නගනු ලබනවා. එතකොට අනිත් පැත්තත් එහෙම තමයි. අන්න ඒ විදිහට පුද්ගලයෙකුගේ මනස નિરાයාසයෙන් ඒ පැත්තට යොමු වෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටලා සත්පුරුෂ ඇසුරේ රැඳිලා ධර්මයේ පරිශීලනය කරමින් ධර්මයේ අසමින් ඉගෙන ගනිමින් තමයි ටිකෙන් ටික මේ පුහුණුව හදා ගන්නට ඕනේ. නැත්නම් මේ ධර්ම මාර්ගයේ අනුධර්ම ප්‍රතිපදාව හදා ගන්නට ඕන. ඒකට සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. කැපවීමක් ජීවිතේ තියෙන්න ඕනේ. ඒ කැපවීමේ පමණ පත තමයි මාර්ගඵල ප්‍රතිවේදයේ සිද්ධ වෙන කාලවකවානුව හෝ අවස්ථාව තීරණය වෙන්නේ. දැන් අපි ගත්තාම සරියොත් මුගලම් දෙනම ඒ උතුම් මහා ශ්‍රාවකවරු අති දීර්ඝ ගමනක් සංසාරේ ආවෙම ඔය උතුම් සැපත සොයාගෙන ඒ හැම ජීවිතයකම වගේ උතුම් අකුසලයයි ප්‍රතික්ෂේප කළේ. කුසලයයි අගයමින් ජීවිතයට ලං කරගත්තේ. සත්පුරුෂ ඇසුරමයි සොයා පැමිණුනේ. අසත්පුරුෂ ඇසුරමයි ප්‍රතික්ෂේප කළේ. ඒ වගේ අතීත ජීවිත ගානක් තිස්සේ එකම අරමුණක් වෙනුවෙන් ජීවිත පෙළක් මෙහෙवला අවසානයේ ලැබෙන ඵල ධර්මයක් ඇටියට තමයි අග්‍ර ශ්‍රාවක බෝධිය ලැබුවේ. අනිත් රහතන් වහන්සේලාත් එහෙම තමයි. ඔය කේමා උප්පලවන්න ආදී උත්තමාවියු ඒත් එහෙම තමයි. ඊළඟට ඒ සියලු දෙනාට අනුශාසකත්වයේ සිටින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් විමසන්නේ නැතිව තනියම මේ පාරමිතාව පුරලා මොන වික්‍රමයක්ද නොකලේ සංසාර ගමන් මඟ තුල අති දීර්ඝ කාලයක් පුදුමාකාර උත්සාහයකින් කෝටි වාරයක් කඩා වැටෙන සිදුවීම් ආවත් ඊළඟ වාරේ නැගී ඉඳලා ඒ වගේම අසංඛේය අප්‍රමේය වාරයක් පසුබෑම් ආවත් ඊළඟ වාරේ එසේ නොවන්නට නැගී ඉඳලා එහෙම තමයි මේ පාරමිතාව සම්පූර්ණ කළේ. එනිසා පාරමිතාව පුරනවා කියන්නේ කුසල් දහම් දියුණු කිරීම. දානමය කුසලයේ, සීලමය කුසලයේ, නෛෂ්ක්‍රම්‍ය කුසලයේ, ප්‍රඥා වීර්ය ආදී මේ කුසල් දහම් නැවත උපද්දවා ගැනීම. ඒක මෙච්චර කල්ප ගානකින් නිමා වෙනවා කියලා සංඛ්‍යා පූර්ණයකින් කියන්නට බෑ. ඉතින් අන්න එහෙම මහා වෙහෙසකින් දැවැන්ත ප්‍රයත්නයකින් සසර ගමනේ ඒ ජීවිත පෙළ අනුසාරයෙන් හිත හුරු කළා විරාගයේ පිණිස, නොයල්ම පිණිස, අනුත්පාද නිරෝධය පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස. පෙර බුදු සසුන් ලැබිච්ච වෙලාවේ, බුදුවරු මුණ ගැහිච්ච වෙලාවේ, පසේ බුදුවරු මුණ ගැහිච්ච වෙලාවේ, මහරහතන් මහබල මුණ ගැහිච්ච වෙලාවේ ඒ වාර ඒ අවස්ථා කිසිසේත් මගහරවා ගත්තේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සංසාරයේ ඇවිද යන සත්වයෙකුට සිද්ධ වන විපත්තිය තමයි බුදුපසේ බුදු මහරහත් මුනිවරුන්ගේ දසුන නිසුර ඇසුර ලබන්නට වාසනාව නැතිකම. දැන් අපි ගත්තාම දෙව්රම් මෙහෙරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දෙව්රම් මෙහෙරට යාබදවම පෙනෙන මානයේ හඬ ඇහෙන මානයේ කී දෙනෙක් ඉන්නට ඇතිද? එක පියවරක්වත් දෙව්රම් මෙහෙරට නොතඹපු. දැන් ඔය එහෙම අයිහිටියෝ චුන්දසෝකර ගැනීම කියන කතාවේ ඒ පාරේ කී වතාවක් භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියද. නමුත් එකපත් හැන්දක් දෙන්නට සිත් පහළ වුණේ නැහැ. තවත් හොඳම උදාහරණයක් තමයි අර මහා ධන සිටු පුත්‍රයාගේ කතාව. එතුමාට පරම්පරාගත ධනයක් ලැබුණා. එතුමාගේ අම්මා තාත්තා කල්පනා කළා මේ දරුවට අධ්‍යාපනයට, ඉගෙන ගැනීම වලට, කලා ශිල්ප හදාරන්නට යොමු කරලා වෙහෙසක් දෙන්නේ මොකටද? ඕනතරම් කාලය ඇඳලා ඉන්න හත්මුතු පරම්පරාවක ධනයක් තියෙනවා. ඒකටම හරියන භාර්යාවකුත් ලැබුණා. අන්තිමට දෙන්නම මේ විපත්තිකර මාර්ගයට ඇද වැටුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේ සිටි සමයේ දෙනෝදාහක් දෙනා දෙවුරමට ඇදෙද්දී මේ අය සොරාසැල් වෙත ඇදුණා. අන්න බලන්න පිනක් තිබුණ අයගේ ජීවිතවල බණ ඇහුවොත් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුල්ම කාලේ ඔය දෙන්න මහාන වුණා නම් රහත් වෙන්න උනත් අනාගාමී වෙන්න උනත් හැකියාව තිබුණා. නමුත් මොකද මේ අවස්ථාව මගහැරුණේ ඒ දෙන්න සත්පුරුෂයා වෙත පැමිණෙන කුසලය කරලා තිබුණේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා වෙත පැමිණෙන්න අවශ්‍ය කරන කුසලමය සහයෝගය අපට ඕන. සත්පුරුෂයා වෙත පැමිණෙන්න කෙනෙකුට කුසලමය සහයෝගය ලැබෙනවා. සත්පුරුෂයා ගෞරවයෙන් ඇසුරු කරන්න, පෛරුපාසනය කරන්න කෙනෙකුට කුසලමය සහයෝගය නැහැ. ඊළඟට
ගෞරවයෙන් ඇසුරු කරන කුසලමය සහයෝගය තියෙනවා. ඒ කියා දෙන කාරණා නුවණින් මෙනෙහි කරනම පුණ්‍යමය ප්‍රතිලාභේ නැත්තම් පුණ්‍ය විපාකේ කෙනෙකුට නොතිබෙන්න පුළුවන්. මේ සෑම තප්පරයකම සෑම ඇසිල්ලකම සෑම අධීරකම බලවත් වෙන්න ඕනේ කුසල සම්පදාව. ඒ කියන්නේ දැන් අපි මේ ජීවිතයේ මේ යම් පුරනවා නම් සාසනික ගුණ පිළිවෙතක් මේ සෑම තැනම සෑම අංශයකටම බලපාන්නේ පුරාකෘත පුණ්‍ය මහිමය. ආයක කිසිම වාදයක් හෝ සැකයක් නැහැ. පෙර කළ පින් නැති කෙනෙකුට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනිසා මේ සංසාර ගමනේදී සත්වයෙකුට වරදිනවා සත්පුරුෂයාගේ අසුරට ලං වෙන්නට නොලැබීම හේතු කරගෙන. බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු මහරහත් මුනිවරු මහා සංඝරත්නය වැඩ සිටින සමය තුල ඒ අවස්ථාව ඒ උතුමන් වහන්සේලාගේ සමීපයේ පිළිසරණ ලබන්න බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අති බහුතර මහා ප්‍රජාවක් මේ සනසිල්ල අහිමි කරගන්නේ. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනු අත්හායන් ඊතරා පජා තීරමේවානු ධාවති. ස්වල්පම පිරිසක් තමයි සසරින් එතරට යන්නේ. අනිත් ඔක්කොම මෙතර රැඳෙනවා. ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. කොහොම හරි මේ ප්‍රතිපදාව පිරීම දුෂ්කර වැඩක් බවක් දැනගෙන ඕනම දුෂ්කර භාවයක් දරා ගන්නට පුළුවන් හිත ඇතුලේ හයිය හදාගෙන උත්හාන වීරියෙන් පරක්කම වීරියෙන් නික්කම වීරියෙන් යුක්තව ජීවිතයට හයිය හදා ගන්න ඕන. ඒකෙදී විමර්ශනය දහම් දැනුම නුවණින් විමසීම ඉතාම වැදගත් වෙනවා. මේ නුවණින් විමසීම කියන එක නිතරම ජීවිතයක බලපවත්වා ගන්න ඕන. නුවණින් විමසන එක ජීවිතේ හැම මොහොතකම බලපවත්වා ගන්න ඕනේ. තමන්ගේ රූපය ගැන හරි අනුන්ගේ රූපයක් ගැන හරි හිතට වැටෙනකොට කල්පනා වෙනකොට කිසිසේ තමන්ගේ රූපය අරමුණු වෙලා හෝ අනුන්ගේ රූපය අරමුණු වෙලා ලෝභ ද්වේෂ ආදියක් හිතට එන්න දෙන්න හොඳ නැහැ. ඔය බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියාව අතහැරලා ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට වැඩම කළා. අර වැහැරී ගිය ශරීරයේ මස් එහෙම නැත්නම් ඒ ශරීරයේ නැමත බතාවක් යථා තත්වයටපත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ ඒ ගත පිරිමදිනකොට හිතුණා දැන් මගේ ශරීරේ දැන් නැමත බතාවක් යථා තත්වයටපත් වෙලා. අන්නේ මොහොතේම බෝසතාණන් වහන්සේට වැටුණා මෙන්න කාමච්ඡන්දයක් ඉපදුණා. මෙන්න මගේ රූපය ගැන මගේ හිත ඇතුලේම ඇගීමක් ඇති වුණා. මෙන්න කාමච්ඡන්දේ මම දැන් පිටු දකින්න ඕනි කාමච්ඡන්දේ. මෙහෙම නෙමෙයි රූපය ගැන හිතන්න ඕනේ. යන්න බලන්න කියා දෙන ගුරුවරයෙක් ඉඳලත් නෙමෙයි බෝසතාණන් වහන්සේට එහෙම වැටහුණා. ඒ නිසා තමන්ගේ රූපේ වේවා අනුන්ගේ රූපයක් වේවා ඒ රූපයේ දේශනත රූපේ පරිශීලනය කිරීම මාස රූපය අරමුණු වෙද්දී වැටහෙන්නට ඕනි ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක පරිදේව දුක්ඛ ධර්මයක්, කැඩෙන බිඳෙන දිරණ ධර්මයක්, ජරාවටපත් වෙලා නැසී වෙනසී යන ධර්මයක්. අන්නේ විමර්ශනයේ ජීවිතයේ තියෙන්න ඕන. ඒ වගේම අපි හිතමු ඇස ගැන සිහි වෙනවා, අපට පෙනෙච්ච රූපයක් ගැන සිහි වෙනවා. ඒ සෑම තැනක මේ විමර්ශනයේ අතීතය ගැන හිතමුකෝ, අතීතය ගැන සිහි වෙනවා. අතීතයේ දැකපු රූපයක්, අහපු ශබ්දයක්, වෙන යම් ආකාරයක වෙන යම් අරමුණක් එනකොටම හිතන්න ඕනේ ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ධර්මයක්, සංකත ධර්මයක්, කැඩෙන බෙදෙන දෙයක්, ඊරී නැසී වෙනසී යන දෙයක්, අනාගතය ගැන මතක් වෙනවා. අනාගතය ගැන මතක් වුණත් අරමුණු වෙනව නම් අරමුණු වෙන්න තියෙන්නේ එක්ක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, පොට්ටබ්බ මේ වගේම ධම්මාරම්මණයක්. ඉතින් ඒතකොට කොයි කාලයට අදාළ අරමුණක් ආව අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා මොන අරමුණක් පිරිසිඳීම් වශයෙන් උවද මේ හිත අර ලෝභ දේශ ආදියකට ඇද යා නොදී තමන්ම ඒ කුසල ආරම්මණය තුල සතියේ නැමැති රැහැණින් බඳින්න ඕන. ඉතින් ඒකට දක්ෂතාවය අවශ්‍යයි. කැප වෙන්නට ඕන. අර සංසාරයේ බය නිතර මෙනෙහි කරන්න ඕනේ. ජීවිතයේ විමර්ශනය කරද්දී අනිත්‍ය සංඥාවේ විමර්ශනය කරන්න ඕනේ. දුක්ඛ සංඥාවේ විමර්ශනය කරන්න ඕනේ. කන බොන ආහාර පාන පිළිබඳව ආහාරයේ පටික්කුල සංඥාවේ පිළිහිටලා ඒ දෙස බලන්න ඕනේ. ඊළඟට මරණ සංඥාවේ පිළිහිටලා ජීවිතය දිහා බලන්නට ඕන. ඒ වගේම සම්බ ලෝකේ අනබිරත සංඥාවේ පිළිහිටලා ජීවිතය දිහා බලන්න ඕනේ. සම්බ ලෝකේ අනබිරත සංඥාව කියන්නේ මේ ලෝකේ කොතනක හරි මොනවා හරි තියෙනවා නම් විසිතුරු අරමුණු මනබඳින දේවල් ඒ ඔක්කොම ඒ සියල්ල පිළිබඳවම නොඇලීම් වශයෙන් හිත පිහිටුවා ගන්න ඕනේ. නොඇලීම පිණිස අවශ්‍ය වෙනවා අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, ආදීනම සංඥාව. ඒව බලවත් වෙනකොට නොඇල්ම ඇති වෙනවා. ඊළඟට නිත්‍ය සුඛ සුභ සංඥාව බලවත් වුණොත් ඇල්ම ඇති වෙනවා. ඒ නිසා අකුසල් සකස් වෙන්නේ, අකුසල් පහළ වෙන්නේ ජීවිතයේ සහේතුකව සප්‍රත්‍යව. අහේතුකව පහළ වෙන්නේ නැහැ. අකුසල් ප්‍රහාණය වෙන්නේ සහේතුකව සප්‍රත්‍යව. කුසල් පහළ වෙන්නේ සහේතුකව සප්‍රත්‍යව.
කුසල් උපදින්නේ නැත්නම් කුසල් වෙනට අකුසල් වෙනවා නම් නැත්නම් කුසලයේ උපදින එක නතර වෙනවා නම් ඒත් සහේතුකව සප්‍රත්‍යව සිද්ධ වෙන්නේ. අහේතුකව අප්‍රත්‍යව කිසිවක් සිද්ධ වන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ධර්ම මාර්ගය තුළ පෙන්වනවා මෙන්න මහණෙනි කුසල් උපදින විදිහ මෙන්න අකුසල් උපදින විදිහ. මෙන්න මෙහෙම හේතුවත් කුසල් උපදිනවා මෙහෙම හේතුවත් අකුසල් උපදිනවා. අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු කල්පනා කළොත් අකුසල් තමයි උපදින්නේ. යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් කොහොමත් කුසල් තමයි උපදින්නේ. එතකොට මෙන්න මේ උපද්දවා ගන්නා කුසල පරම්පරාව නැමත සම්බන්ධීකරණය කරන ඊළඟ මතු කුසල පරම්පරාවෙත සම්බන්ධීකරණය කරමින් ඉදිරියට කුසල් පිටේ අකණ්ඩ භාවය අවිච්ඡින්න භාවය තමයි රඳවා ගන්න ඕනේ. එතකොට කුසලයක අකණ්ඩ භාවය අවිච්ඡින්න භාවය රඳවා ගැනීම දුෂ්කර දෙයක්. අර මේ සිත කියන්නේ හරියට අත්ෙන් අත්තට පැන යන වන වඳුරෙක් වාගේ කියලායි බණ පොතේ විස්තර කරන්නේ. අරමුණෙන් අරමුණට යන්න මේ හිත හරිම කැමති. එතකොට පැය ගාණක් ගිහින් බලනකොට එක අරමුණක නෙවෙයි නේකාකාර අරමුණු කන්දරාවක මේ හිත එහෙම දුවලා තමයි තියෙන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. ඊළඟට එබඳු හිතක්, එබඳු චංචල ස්වභාවයේ හිතක් බව තේරුම් ගන්න ඕනේ. එහෙම හිතක් තමයි කුසල ආරම්මනේ ආබන්ධනය කරන්නේ. ඒකට සෑහෙන සහයෝගයක් ඕනේ. පුද්ගල සප්පාය, සත්පුරුෂයාගේ ඇසුර තුළ පුද්ගල සප්පාය, ඍතු සප්පාය, භෝජන සප්පාය, සේනාසන සප්පාය, ධම්ම සවන සප්පාය මේවා නිතර තමන් රඳව ගන්න ඕනේ. මොනදී දැන් අපි ගත්තොත් හැමදේම තුලනාත්මකව ජීවිතේට එන්නේ නැහැ. අපි කැමැතිම පහසුම ඍතුව මුළු ජීවිතේම පවතින්නේ නැහැ. කලකට පොළව ඉරිතලන්න පායනවා. කලකට ඔකෝම හේදිලා ගන්න යංගම් යට වෙන නායන වතුරෙන් යට වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. එනිසා ඔය සියල්ල අතර තමයි මේ දේ කරන්නට ඕන. ඒ වගේම සමහර දවසක අපි කැමති විදිහේ ආහාර පාන ආදිය ලැබෙනවා. සමහර දවසක කැමති විදිහේ ආහාර පාන ආදිය ලැබෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතයේ ඇති. සමහර කාලවල අපි කැමති සත්පුරුෂයන්ගේ ඇසුර සමීපයෙන් ලැබෙනවා. ප්‍රියමනාප වචන වලින් ආමන්ත්‍රණය කරන සත්පුරුෂයෝ ලං වෙනවා. සමහර කාලවල හිත ඉදන හිත පාරන උදවිය ජීවිතේ මත එකතු වෙනවා. ඒක තමයි ජීවිතේ හැටි. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච විදිහට සමහර දේ සිද්ධ වෙනවා. ඇතැම් දේවල් බලාපොරොත්තු නොවිච්ච විදිහටම සිද්ධ වෙනවා. දුක් කරදරයක් එකක් දෙකක් එන්න ගත්තාම අර ගලක් දෙකක් ගැලවිලා මහා ගල් කන්දක් පාත් වෙනවා වාගේ සමහර විට විශාල කරදර කොට ජීවිතයට එනවා. ඒක තමයි ජීවිතේ හැටි. ඒ බට මම අර කිව්වා වාගේ ඍජුවම බලපෑම් කරන පුරාකෘත කර්මය. එහෙම නැත්නම් මේ ඒ සිද්ධ කරන ලද කර්මයේ විපාක හැටියට තමයි මේ වගේ දේවල් ජීවිතයට එන්නේ. ඒක ප්‍රධාන වශයෙන් කර්මය. අප්‍රධාන වශයෙන් තවත් කාරණා තියෙනවා. ප්‍රධානම කාරණේ කර්මයයි. එතකොට ජීවිතයට කරදරයක් එන්න ගත්තාම ඕන තරම් සංසාරේ තියෙන අප විශ්ෙන් සිද්ධ කරපු අකුසල කර්මයෝ මෙතෙක් විපාක නොදීපු සුදුසුම තැන බලලා කර්මයේ විසින් ඒ විපාක ඉදිරිපත් කරනවා. ඒකට කියන්නේ කර්ම ප්‍රත්‍ය කියලා. කර්ම නියාමය. කුසල කර්ම වලත් එහෙම තමයි. සමහර අවස්ථාවකදී අපේ ජීවිතේ නොසිතූ කුසල විපාක පෑදෙනවා. ඒ කුසල විපාක නොසිතූ ආකාරයෙන් පෑදෙන අවස්ථා ඔය කාල සම්පත්තිය තියෙන කාලේ වැඩි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ මිනිසුන්ට නොසිතූ අවස්ථාවල පෙර කරපු මහ විශාල කුසල කර්මයන්ගේ විපාක මතු වෙනවා. මොකද තප්පරයක් හරි බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ දකින්න ලැබුණොත් සම්මුඛයේ තප්පරයක් හරි බණක් අහන්න ලැබෙනවා නම් ඊට වඩා කුසලයක් තියෙනවද කියලා හිතෙනවා. ඒ තරම්ම මහා පිනක් ඒක. ඉතින් ආන්නේ පින යමකට තිබුණා නම් එයාට ඒ පින විසින් ඊළඟට මතු සසරෙන් මත මිදෙන්න අවශ්‍ය කරන ඒ පාරමී සම්පදාව සම්පූර්ණ කරනවා. ඒ වගේ අවස්ථා ඒ කාලේ තිබුණා. රහතන් වහන්සේලාගේ කාලවකවානුවක් තිබුණා මේ පොළොවේ. බහුලව රහතන් වහන්සේලා වැඩ හිටපු බහුලව කියන්නේ අදට වඩා බහුලව නැත්නම් රහතන් වහන්සේලා බොහෝ සෙයින් වැඩ හිටපු කාලයක් කියන අර්ථයෙන්. එතකොට ඒ යුගයේ හිටපු ගිහි මිනිසුන්ට උනත් නිතරම අසුරු කරන්න දකින්න ලැබුණේ ඒ වගේ උතුම්. ඒ නිසා ඒ ගිහි මිනිසුන්ගේ ජීවිත වුණත් ඒගොල්ලන්ගේ මන බැඳුනේ අර මහා සංඝ රත්නය කෙරේ. පින් එහෙම නැත්නම් පිනක් දහමකට හුරු නොවෙච්ච දයතක් වුණත් උදේහම දකින රහතන් වහන්සේලා මහා සංඝයා නිසා පිනකට දහමකට පෙළඹුණා. කවදාවත් බත් හැන්දක් නොබෙදපු අතක් වුණත් බත් හැන්දක් බෙදන්නට පෙළඹුණා. එහෙම අවස්ථා තියෙනවා. අන්න එතනින් මුළු සංසාර ගමනම වෙනස් වුණා. එතකොට මේ ආර්යයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහත් උතුම මහ පොළවේ ජීවමාන වැඩ ඉන කාලවකවානුවක් කියන්නේ ඒ ප්‍රදේශයේ අසුරු කරන්න පුළුවන් සීමාවේ ඉන්න උදවියට ඒක මහා භාග්‍යයක්. ඒ අවස්ථාව තියෙන කෙනෙකුට සෑහෙන උපකාරයක් අනුග්‍රහයක් ලැබෙනවා මේ ධර්ම මාර්ගයේ හික්මෙන්න හැසිරෙන්න. එතකොට මේ අවස්ථාව ටික ඈත් වෙන්න ඒ උපකාරය ටික අඩු වෙලා යනවා. ඒතකොට තමන්ම දක්ෂ වෙන්න ඕනේ.
තමන්ම තමන්ට තමන් ගැන ආදරයෙන් පිළිපදින්න ඕනේ. තමන්ම තමන්ට මිතුරෙක් වෙන්න ඕනේ. තමන්ගේ හිත තමන්ම මේ ධර්මයේ පිහිටවන්න ඕනේ. තමන්ගේ වචනේ තමන්ම හික්මවා ගන්න ඕනේ. තමන්ගේ කාය කර්ම තමන්ම හික්මවා ගන්න ඕනේ. තමන්ගේ සිත තමන්ම මෛත්‍රියේ පිහිටවන්න ඕනේ. ආනෙම තමයි මේකේ හික්මෙන්නට තියෙන්නේ. දැන් හිතට කිසියම් ආකාරයක අභාග්‍ය සම්පන්න සිතුවිල්ලක් එනවා නම් එහෙම නැත්නම් අවැඩගෙන දෙන සිතුවිලි මාලාවක් නැගෙනවා නම් තමන්ම තමයි හඳුන ගන්න ඕනේ. මෙන්න මේ විදිහ අකුසල පරම්පරාවක් මේ හිතේ ඇසුරු කරගෙන පහළ වුණා. අකුසල් පිට පහළ වෙනවා. මේ අවස්ථාව මම ඔහේ බලාගෙන හිටියොතින් මේක වළක්වන්න මම කටයුතු කළේ නැත්නම් විපත, වේදනාව, දුක දීවුරම මගේ ජීවිතේ මතුමතුත් ලැබෙන්න පුළුවන්. මම මට මිතුරෙක් වෙමින් මම මගේ ජීවිතයට ආදරය කරමින් මෙන්න මේ චිත්තෝත්පාද පහළ වීම මම නවත්තන්න ඕන. ඒක ඝන කළු රාත්‍රියක වේවා, හැන්දෑවක උදෑසනක වේවා, දිවා වේලාවක වේවා, සතර ඉරියව්වෙන් කොමන ඉරියව්වක් පවත්වද්දි වේවා. උපදින්නේ යම් අකුසලයක්ද ඒක මර්ධනය කිරීමේ ශක්තිය අපිම උපද්දවා ගන්න ඕන. වාඩි වෙලා සිටින ඉරියව්වේ පහළවන්නා වූ කිසියම් අකුසල චිත්තෝත්පාදයෝ වේ නම් ඊළඟ නැගිටින ඉරියව්වට ඒක අරන් යන්නේ නැහැ. ගමනක් යන ගමන් ඇවිද යන ගමන් යම් අකුසල චිත්තෝත්පාදයක් පහළ වුණොත් ඊළඟට වාඩි වෙන ඉරියව්වට ඒක අරන් යන්න හොඳ නැහැ. ඒ වගේම දැන් අපි හිතමුකෝ නිදා ගන්න අපි දැන් රාත්‍රිය ආවට පස්සේ සැතපෙනවා. නිදා ගන්නවා ගියයි නිදා ගන්නවා. එතකොට ඒ වෙනකන් කිසියම් වූම හිතේ අකුසල ප්‍රවණතාවයක් තිබුණා නම් අකුසල් පහළ වෙන ගතියක්, ද්වේෂයෙන්, කාමයෙන් පිට නරක වූ ගතියක් තියෙනවා නම් හොඳට හිතන්න ඕනේ මේ රාත්‍රියේ මේ ඇඳේම මම මැරුණොත් එහෙම මේ වගේ අකුසල් කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මම මේ අරමුණ අතහරිනවා. මම මේ මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කර ගන්නවා. මම මෙත් සිත් උපද්දවා ගන්නවා. මගේ ජීවිතයේ දේශ මං අනිත්‍ය වශයෙන් මෙන්න මේ විදිහට තමන්ම හික්මෙන්න ඕනේ. තමන්ටම අපි දැන් පුංචි කාලේ කිරිසප්පේකට පුංචි දරුවෙකුට හොඳ නරක කියලා දෙනවා අම්මයි තාත්තයි. ඒ දරුවට තේරෙන්නේ නැති කම නිසා බොහෝ වැරදි කරන්න හදනවා. ගින්දරක් අහු වුණත් ගින්දර අල්ලනවා. වසවිසක් අහු වුණත් ඒක කටේ දා ගන්න බලනවා. ඒක තමයි ළමා ගතිය, ලදරු ගතිය. එතකොට මේ හිතෙත් තියෙනවන්නේ වගේ ස්වභාවයක්. අනාදිමත් සංසාරේ කාමයට, කෝපයට හුරු වෙලා තියෙන හින්දා මේ යම් කිසි අරමුණක්, කාමක අරමුණක් ලං වෙන්න ඒ තුල ඇදිලා වෙලිලා ඈතට යන්න බලනවා. ඒ තුල රසයක් තියෙනවා කියලා හිතන්න කල්පනා මෙනෙහි කරන්න ගන්නවා. ඊළඟට ද්වේෂය උපදින අරමුණේ ද්වේෂය උපදිනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඉතින් ආන්නේම ස්වභාවික හිතක් නිසා ඒ හිතත් සමග උරණ නොවි ඒ හිතේ චිත්තාචාර ගති පුරුදු මනෝභාවයන් ගැන මේ ධර්මයෙන් ඉගෙනගෙන ටික ටික කුසල් පිට උපදින අරමුණට ලං වෙනවා. එතකොට ඒ අරමුණට ලං වීමේදී අර සත්පුරුෂය සුර සද්ධර්ම ශ්‍රවණය ඉදුරාම වැදගත් කාරණයක්. ඒකයි සෝතාපට්ටි අංග නැත්තම් සෝතාපන්න වීම පිණිස උපකාර වන කරුණු 4 දේශනා කරද්දී වදාලේ සත්පුරුෂය සුර සද්ධර්ම ශ්‍රවණය කියන බාහිර උපකාර දෙක. මේ උපකාර දෙක බහුල වුණොත් යමෙකුගේ ජීවිතේ බහුල වෙනවා කියන්නේ උදේ හවා දකින්නේ රහතන් වහන්සේලා. උදේ හවා ඇහෙන්නේ ඒ උතුමන් වහන්සේලා වදාරන ධර්මය. ආන්නෙම බහුල වුණොත් ආන්නේ පුද්ගලයාට විශාල පහසුවක් ලැබෙනවා අභ්‍යන්තරේ නිවා ගන්න. හැබැයි දැන් රහතන් වහන්සේලා වැඩ හිටපු දෙවුරම් වෙහෙරෙම තමයි දේවදත්තත් හිටියේ. ඒ වගේ අභාග්‍ය සම්පන්න උදවියට ඒ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම කලපින් ඇති කෙනෙකුට එහෙව් සත්පුරුෂයෝ බහුලව දකින්න ඇසුරු කරන්න ලැබුණාම විශාල පෙළඹවීමක් එනවා මේ ධර්ම මාර්ගයේ රැඳිලා ඉන්න. ඒ උතුමන් වහන්සේලා වඩින හැටි, වචන කතා කරන හැටි, ඉරියව් පවත්වන හැටි, ඒ උතුමන් වහන්සේලා ධර්ම දේශනා කරන විදිය දක්වන කරුණාව, අනුකම්පාව මේව අපිට දැනෙන්න ගන්නවා සමීපෙන්. එතකොට ඒ අසත්පුරුෂ කෙනෙක් වුණා සත්පුරුෂ වීමේ හැකියාවක් තියෙනවා. අන්නේ නිසා දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ඒ සමීප කාලවලත් අර කලපින් ඇති අයට ඔන්න ඔය කියන සත්පුරුෂයාගේ අසුර හොඳට ලැබුණා. සද්ධර්ම ශ්‍රවණයත් ලැබුණා. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන එක අභ්‍යන්තරාංගයක්. ඒක තමන් පහල කරගන්නට කටයුතු කරන්න ඕනේ. හැබැයි අර කියපු බුදුරජාණන් වහන්සේ හෝ එබඳු වූ මහා ඒ රහතන් වහන්සේලගේ පරපුරේ කෙනෙක් හෝ සමීපෙන් දකින්න අසුරු කරන්න ලැබුණොත් යෝනිසෝ මනසිකාරය අභ්‍යන්තරේ උපදින ගතියක් තියෙනවා. ඒ උපදිනට ලොකු උපකාරයක් ඒ තුළ තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය ඉපදුනාම තමයි සිහි කල්පනාව පිහිටලා අකුසලයෙන් වෙන් වෙන්න ඕනේ. කුසලයේ උපද්දවන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු රූපයේ දෙස බලාගෙන නම් ශ්‍රාවකයෙක් එදවස ජීවමාන කාලේ ධර්මය ඒ අහන ශ්‍රාවකයාට හොඳම හොඳ දෘෂ්ටාන්තය කුසල කර්මවල විපාකයේ උච්චතම තැන තමන්ගේ ඇස් දෙකට පේනවා. බුද්ධ රූපය කුසල කර්මවල ඒ කුසල විපාකවල උච්චතම
තැන ඒ බුදු හඬ තමන්ගේ කනට ඇහෙනවා. එතකොට මේ සොඳුරු අවස්ථාව දකිනකොට කල්ප ගානක ප්‍රයත්නෙන් යටපත් කළ යුතු අකුසල් තප්පරයෙන් දෙකෙන් යටපත් වෙලා යන එහෙම අවස්ථාවක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතයට එනවා. ඒ කියන්නේ මේ හිත හික්මෙන්න සතිය පිහිටන්න ඥානය පහළ වෙන විශාල අනුග්‍රහයක්. ඒ කියපු ජීවමාන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව ටික ටික අනාගත ලෝකෙට එනකොට කොහොමත්ම නැත්තට නැති වෙලා යනවා. දැන් මේ කාලේ ටිකක් හරි තියෙනවා. මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා, බණ දහම් තාමත් ඇහෙනවා. ඉතින් දැන් ඒ කාලේ ගත්තොත් ඔය ලංකාවේ ගත්තාම හැම ගමකටම වාගේ උදෑසන වරුවේ උදේ 6-7 ඉඳන් දහවල් 9-10 වෙනකන් මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ වඩිනවා. මොනව නැතත් ඒ දසුන හරිය මිනිසුන්ට තිබුණා. ඔය කුඹුරු වැඩ කරන කෙනෙකුට වුණත් වෙන යම් ගොවි පොලක කර්මාන්ත ආයතනයක ඉන්න කෙනෙකුට වුණත් වෙන යම් ආහාරයක් අරගෙන පාර යන කෙනෙකුට වුණත් මහ මගදී ඒ බඳු ආර්යයන් මහ පෙනමක් මුණ ගැහුණා. සමහර විට අනුභව කළ ඉතුරු වෙලා තියෙන අග්ගලයක් පූජා කළා. අනුභව කර කර ඉන්න කෙසල් ගෙඩියෙන් කෑල්ලක් පූජා කළා. අනුභව කර කර ඉන්න අඹ ගෙඩියෙන් කෑල්ලක් පූජා කළා. ඒකට වෙනම හම්බ කරන්න ඕන උනේ නැහැ. වෙනම වියදමක් කළේ නැහැ. ඒ අවස්ථාව ලැබුණා. ඉතින් පූජා කරන දේ සුළු දෙයක් වෙන්න පුළුවන්. පූජා කරන පුද්ගලයාගේ පංචශීලවත් නැති වෙන්න පුළුවන්. හැබැයි පූජාව ලබන්නේ සමහර විට රහතන් වහන්සේ නම. එනිසා ඒ පූජා කරපු මිනිසුන්ට නොසිතූ මට්ටමක ප්‍රතිලාභ ලැබුණා. අන්න ඒක සත්පුරුෂ ඇසුරේ වටිනාකම කියන්නේ. අර ගවයෝ 500ක් දෙනා ඒ පුසදේව ස්වාමින් වහන්සේ වඩිනවා දැකලා පාදවාගත් සිතට දෙව්ලොව ඉපදුණා. ඉතින් අන්න ඒ වාගේ ඒ යුගය කියන්නේ අන්න එහෙම යුගයක්. ඉතින් මේ වර්තමානයේ එහෙම සහයෝගයක් නැහැ. ඒ කාලේක නම් මිනිස්සෙක් පාරකට බහැලා උදේ පාන්දර ගමනක් යනකොට සමහර විට 1000ක් 2000ක් භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න පුළුවන් මහා පාරේ පිණ්ඩපාතේ වඩිනවා. ඊටත් වැඩි වෙන්න පුළුවන්. දැන් මේ සොඳුරු අවස්ථා නැහැ ඉතින් ලෝකේ. ඒ වගේ අවස්ථා ලෝකයා දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ලෝකේ ඒ තරමින්ම විසම චිත්ත ප්‍රවෘත්තියකට හවු වෙලා ඉන්නේ. එනිසා ඒ සත්පුරුෂ ඇසුර කියන කන්න එහෙම දෙයක්. ඉතින් දැන් කොහොම හරි අපි දක්ෂ වෙන්න ඕනි. දැන් මේ උතුම් ධර්මය හේන මහා සංඝයා ඇසුර කරගෙන ත්‍රිපිටක ධර්මයේ පරිශීලනය කරගෙන ටික ටික හරි ඒ අවස්ථාව තමන්ගේ ජීවිතේ රඳවා ගන්න ඕනි. ඒ අවස්ථාව දැන් නැහැ, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා අතහැරලා හරියන්නේ නැහැ. අතහැරියොත් ඉතින් තමන්ට තමයි පාඩුව සිද්ධ වෙන්නේ. ගිහි වුණත් පැවිදි වුණත් අපි කවුරු හරි. ඉතින් ඒ නිසා ওই විදියට කාලාන්තරයක් තිස්සේ දරා ගැනීමෙන් අදිෂ්ඨානයෙන් පුරුදු කරන ගුණධර්ම සම්පදාවක ආවසානික ඵලය තමයි මාර්ගඵල ලැබීම. එතකොට මාර්ගඵල ලැබීමේදී නැත්නම් ඉස්සෙල්ලාම කෙනෙක් සෝතාපන්න වීමේදී භාග්‍යවතුන් වහන්සේ ගැන අභ්‍යන්තරින්ම තමාගේ ගුණ දන්නා නුවණින් යුක්ත මහ පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා. තහවුරු වූ පැහැදීමක්. මොකද ඒ ශ්‍රාවකයා හේතුඵල ධහම තමන්ගේ නුවණින් දැකලා තියෙනවා. හේතුඵල ධහම දැකපු නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු මාර්ගයෙන් පළමු ඵලයෙන් අවබෝධ වෙච්ච නිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා. එතකොට විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. ඔය ධර්මතා තුන එකටමයි ප්‍රහාණය වෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් පිළිබඳව මමයේ මගේ කියන ඒ ග්‍රහණය. රූපං අත්තතෝ සමනුපපති ආදී වශයෙන්. එතකොට විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා කියන්නේ බුද්ධ ආදී අටතැන් කෙරෙහි කිසිම සැකයක් කුකුසක් ඒ ජීවිතේ නැහැ. කාටවත් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ගැන ඔහුගේ හිතේ සැකයක් ඇති කරන්න බෑ. එතකොට ඒ කරුණු දෙක තහවුරු වෙනකොට ආය සංසාරෙට නිවන් දකින්නකම් ඒ කියන්නේ ආත්ම භාව හතක් උපරිම කොට ඒ අරහත් ඵල විමුක්තිය ලබනකම් මිසදිටුවකට කිසිසේත් යන්නේ නැහැ. සසුන් මගේ මේ මග තමයි ඒ කායන මාර්ගය කියන ශ්‍රාවකයාට තහවුරු වෙච්ච අවබෝධය. කවුරුවත් කියන හින්දා නෙමෙයි, ක්ෂණිකව ඇතිවන පැහැදීමක් තුන ඇතිවන වැටහීමක් නෙමෙයි, අභ්‍යන්තරයෙන්ම තමා දැකපු. ඒකට කියනවා ධම්මසෝතං සමාපන්නෝ. ධර්මයේ නැමැති උතුම් සැඩපහරට නිර්වාණ අමා සාගරයේ බලා ගලා බසනා ධර්මයේ නැමැති සැඩපහරට එයා හසු වුණාට පස්සේ ඒකාන්තයෙන් නිර්වාණ අමා සාගරයට ගලා බසිනවා. පළමුව හසු වෙනවා කියන්නේ සෝතාපන්න වීම. ආන්නෙතෙන්දී ඒ සෝතාපන්න ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන නොසෙල්වෙන පැහැදීම හිතේ මොහොතක් පහසක් තහවුරු වෙලා තියෙන්නේ. අන්නේ පැහැදීම තහවුරු වුණාම එයා මලගම් යනදා ජීවිතයෙන් සමුගෙන යනදා කිසිසේත් මොනම හේතුවකින්වත් කවරාකාරයකින්වත් දුගතියක ප්‍රතිසන්දියකට යන්නේ නැහැ. ඒක සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට ලැබෙන පිළිසරණ. එසේ නොවිච්ච අයට ඕනම මොහොතක දුගතියට උනත් යන්න කරුණු සිද්ධ වෙන්න පුළුවන්. කොච්චර කුසල සම්පදාවක් උපද්දවාගෙන තිබුණත් එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ අද මම මාතෘකාවට සජ්ජායනා කරපු ඒ උතුම් ශ්‍රී මුක දේශනාවෙනුත් කියවෙන්නේ දැන් අපේ ජීවිතවලට අස්වැසිල්ල කියන කාරණය ගත්තාම දැන් ලෙඩ රෝගයක් හැදුනහම බෙහෙතක් හේතක් බීලා ඒක සනීප කරගෙන අස්වැසිල්ලක් ලබන්න පුළුවන්. කුසගිනි වේදනාවට බතක් අනුභව කරලා අස්වැසිල්ල ලබන්න පුළුවන්.
මේ සාමාන්‍යයෙන් ඊළඟට අපි හිතමුකෝ පිපාසයෙන් පීඩාවක් ආවා කියලා පැන් පොදක් පානය කළා පිපාසාවෙන් පිපාසාව සංසිඳවාගෙන අස්වැසිල්ල ලබන්න පුළුවන්. ඊළඟට අපි හිතමුකෝ ග්‍රීස්මයක් ඉඩෝරයක් ආවා කියලා වතුර ටිකක් හරි ශරීරයට දාගෙන පුළුවන් සංසිඳවා ගන්න. අපි වෙනම චිත්ත පීඩාවක් ආවා කියලා ධර්මයක් අහලා බණ කතාවක් අහලා සත්පුරුෂයෙක් ඇසුරු කරලා ඒකෙනුත් අයින් වෙන්න ඒ චිත්ත පීඩාවක් නැති කර ගන්න පුළුවන්. ඔහොම වෙලා ජීවිතයේ අන්තිම තැනක් එනවා මේ ජීවිතය අතහරින්න වෙනවා. ජීවිතය අතහරින්නම වෙනවා. ඒ තප්පරයට ආපුවහන් ආයේ මොනම හේතුවකින්ම තප්පරයක් ප්‍රමාද කරන්න බෑ. ඒ අවස්ථාව තමයි හඳුන්වන්නේ මරණය කියලා. අන්නේ මරණය අභියස ලබන අස්වැසිල්ල තමයි අස්වැසිලි අතර හොඳම අස්වැසිල්ල වෙන්නේ. මොකද මේ මරණය අභියස පුද්ගලයෙකුට මරබිය නොදැනෙනසේ යන ගමන පිළිබඳව අන්තරායක් නොදැනෙනසේ හරියට සර්පයෙක් හැවාරිනෝ වගේ අලුත් සර්පය හැවාරින්නේ මේ හැමම ගලවලා අයින් කරනව නෙවෙයිනේ අලුත් හැමක් නැත්තම් ඒ පරණ හැව අයින් කිරීමත් සමග මේ සර්පයාට පහසුවක්. ඒ වගේම දැන් අපි ගත්තොත් ගහක් තියෙනවා ඒ ගහේ පුරාණ පත්‍ර ඉවත් වෙලා යනවා කියන්නේ අලුත් දලු කොළ එන්න නැවුම් පෙර නිමිත්තක්. ඒ වගේම කෙනෙකුට මැටි කලයක් අතහරින්න කියනවා රන් කලයක් පෙන්වලා ඒ රන් කලය ඇත්තටම ලබා දෙනවා. අන්න ඒ වගේ මැටි කලයක් වගේ මේ ශරීරය බිඳලා යනවා. ඊළඟට රන් කලයක් වගේ අපි හිතමුකෝ දිව්‍ය ලෝකයක ප්‍රතිසන්දිය ලැබෙනවා. අන්නේ විදිහට මරණයේ අභියස ලබන අස්වැසිල්ල තමයි උසස්ම අස්වැසිල්ල. හැබැයි ඒ අස්වැසිල්ල ලබන්න මේ ලැබිච්ච ජීවිතය තුළ මුලින්ම කිව්වේ සිත කය වචනය සංවර කරගෙන ජීවිතේ පුහුණු කරලා තියෙන ධර්ම මාර්ගය. සිත සංවර කරගෙන ධර්ම මාර්ගයේ පුහුණු කරලා තියෙන්න ඕනේ. සති ඥාන උපද්දවාගෙන ප්‍රඥා ශික්ෂාවෙන් හික්මලා තියෙන්න ඕනේ. එතකොට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් හික්මලා තියෙන පමණ මත තමයි අර මරණයේ අභියස ඒ අස්වැසිල්ල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ජීවිතේ කෙතෙක් දුෂ්කරව කෙතෙක් පීඩා මැද කෙතෙක් කුසගිනි වේදනා මැද කෙතෙක් අපහසුතා මැද කල් ගෙවුවත් ඒක එච්චර තැකිය යුතු කාරණයක් කියලා හිතන්නේ නැහැ. මක් නිසාද මරණයේ අභියස පුද්ගලයෙකුට අවමයෙන් සුගතියට යන පිළිසරණ තියෙනවා නම් අවමයෙන් සුගතිපුරයක උපදින අස්වැසිල්ල තියෙනවා නම් ඒ අස්වැසිල්ල වෙනුවෙන් මොනද කැපකිරීම කළත් කමක් නැහැ. මරණයෙන් මත්තේ අඩුම තරමින් සුගතියවත් උපදින්න බැරි නම් මේ මිනිස් ජීවිතයක් ලැබපු කෙනෙකුට කොයිතරම් ඒක අභාග්‍යයක්ද අවාසනාවක්ද. හැබැයි ඒ අවම අස්වැසිල්ල නෙමෙයි ඒක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඒක පූර්ණ අස්වැසිල්ලක් කියලා දේශනා කරන්නේ නැහැ. ඒක ඊටාම අවම පරිච්ඡේදක අස්වැසිල්ලක්. හැබැයි ධර්ම මාර්ගය තුල අවම අස්වැසිල්ල තමයි සෝතාපන්න වීම. සෝතාපන්න වෙන්න නම් ඒ ශ්‍රාවකයාර කිව්වා වගේ මුල ඉඳන් කිව්වා වගේ ඒ ගුණ ධර්ම සමුදාය ඊටාමත්ම වඩාත් ආදරයෙන් ඇසුරු කරන්නට ඕන. කොච්චර දේවල් ආවත් මහ පොළොව පෙරිලා ගියත් බුද්ධ ගෞරවයෙන් වෙන්න නොවි ඕනම දුකක් දරාගෙන දැන් අර ඒකාලේට රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා හිටියේ ලැබු ගින්නකට අහු වෙලා පිච්චිලා යද්දි පවා සිත ඇතුලේ තරහක් පීඩාවක් හොරු ගැන ඒ දැන් තමන්ගේ අතපය ගැට ගහලා දාපු හොරු ගැන එහෙම කලකිරීමක් තරහ කීමෙති උනේ නැහැ. හැම වෙලාවකම හිතුවේ මගේ සිල් බින්දෙන්න නැතු මම සීලය ආරක්ෂා කරගන්න. පිච්චිලා මරුණට කමක් නැහැ. ඒකට කාර්යයක් නැහැ. සංසාර ගමනේ මෙහෙව් ලැබු ගිනි වලට අහු වෙලා කී වාරයක් නම් කුරුල්ලන් හැටියට පිච්චිලා මැරෙන්න ඇතිද? ඒ සිව්පාසතුන් ලෙස ඉපදලා මේ පිච්චිලා මැරෙන්න ඇතිද? එහෙම මෙනෙහි කරන සංසාරය ආදීනම. ජීවිතයේ ප්‍රශ්න කොච්චර හරි එනකොට නුවණැත්තෝ කරන දේ තමයි සංසාරය ආදීනම මෙනෙහි කරනවා. ඒක පටුව නෙමෙයි ගන්න. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා එහෙම ගන්නෙ නැහැ. සංසාරය ආදීනව තමයි මේ. දැන් කෙනෙකුට දුකක් විපතක් වෙනවා දැක්කහම ඒක තමන්ට බන දෙයක් සීම සලකන්න ඕන. අර බුද්ධ වචනේ තියෙන කොහේ යාරේ නන්නාඳුරන කෙනෙක් මැරුණයි කියලා ආරංචි වෙනවා. අර සත්පුරුෂයා ධර්මයේ පුරුදු කරන කෙනා යෝනිසෝ මනසිකාරී ඉන්න කෙනාට ඒ අරමුණ කාමදිනම හිතට. ඒ මරණය ඔහුට පැමිණුණාseම මා කරාද මේ මරණය පැමිණෙනවා. නමුත් කෙනෙක් ඉන්නවා ලෝකේ එහෙම හිතන්නේ නැහැ. ඕන දැන් කෙනෙකුට තමන්ටම දකින්න ලැබෙන ඇස් දෙකෙන් පුද්ගලයෙක් මැරිලා නැත්තම් පුද්ගලයෙක් මැරිලා ඒ මලකඳ උසුලාගෙන යනවා දකින්න ලැබෙනවා. අන්න එතකොට සංවේගය ඇති වෙනවා. මටත් මේ වගේ දවසක යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම අප්‍රමාදී වෙන්න ඕනි දැන් මේ ධර්මයේ තුල. එතකොට දැන් මේව දැක්කයි කියලා අප්‍රමාදී වෙන්න නම් අනිත් පැත්තෙන් අර කියපු තිසරණේ තියෙන්න ඕනි, සත්පුරුෂ ඇසුර තියෙන්න ඕනි, ධර්මයේ හැසිරෙන උපකාර තියෙන්න. ඒව නැති සමයක මොනව දැක්කත් ඇති වෙන්නේ නැහැ සමහර විට. අහිතුවත් එහෙම මේ සියල්ලම මවලා තියෙන කොහේ හරි ඉන්න අදුසේ මාන කෙනෙක් කියලා එතනින්ම යාගේ උපනිෂ සිඳිලා යනවා. ධර්ම මාර්ගයේ හැසිරෙන්න තින ඊට ගැටහිරිලා යනවා. එතකොට දැන් තවත් කෙනෙක් ඉන්නවා මේ ලෝකේ තමන්ගේම ඥාතිවරයෙක් මැරෙනවා. තමන්ගේම ඥාතිවරයෙක් මැරෙනවා. ළඟම කෙනෙක් නැති වෙලා යනවා. අන්න එතකොට සංවේගය ඇති වෙලා මම මැරෙන්නට ප්‍රථමයෙන් මේ ධර්මයේ පිහිට ලබන්නට ඕනේ. ප්‍රතිෂ්ඨාව ලබන්න ඕනේ කියලා හික්මෙනවා.
සමහර කෙනෙක් ඉන්නවා එතනින්වත් සංවේගය ඇති වෙන්නේ නැහැ. එතනින්වත් සංවේගය ඇති වෙන්නේ නැහැ. ඔන්න තමන්ටම විපතක් එනවා. දුකක් කරදර ලෙඩ රෝගයක් ඇති වෙනවා. කායික ගිලන් බවක් ඔන්න එතකොට හිතනවා මේකෙන් මම මැරෙන්නත් පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව දැන් සීලේ පිහිටගෙන ඉන්න ඕනි. දැන් කුසල් පෙත් පුරුදු කරන්න ඕනේ. දැන්වත් මම මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. දැන්වත් කාමච්ඡන්දය අතහරින්න ඕනේ. දැන්වත් වෛරය අතහරින්න ඕනේ. දැන්වත් ඊර්ෂ්‍යා මසුරුකම් අතහරින්න ඕනේ. දැන්වත් මේ වැරදි මානසිකාරයන් අතහරින්න ඕනේ කියලා ඒ පුද්ගලයාට හිතෙනවා. හැබැයි දැන් අපි ජීවත් වන වටපිටාවෙ ගත්තොත් එතනින්වත් පුද්ගලයා හික්මෙන් නැති තැනට හිතින් විපරීත වෙලා තියෙන්නේ. කොච්චර දේවල් ආවත් හැම වෙලාවකම විශ්වාසය තියන්නේ රූපය ගැන. විශ්වාසය තියන්නේ මේ අසකරනාසාදිය ගැන. කොච්චර විශ්වාසය තියුවත් කොච්චර මගේ කියලා හිතුවත් ඒ විශ්වාසයට කිසිම සාධාරණයක් කිසිදාක ඉටු වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවයේ හැටි. ඒ වගේම බලන්න ඕනේ මේ ශරීරයෙන් මම මැරෙන්නට ප්‍රථමයෙන් සිල් රැකීම වශයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. සමාධි වැඩිම වශයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. බුද්ධෝපස්ථාන කිරීම වශයෙන් මම ප්‍රයෝජන ගන්න ඕනේ. ඊළඟට සත්පුරුෂයන් අසුරු කිරීම වශයෙන් මේ අසකනාදී ලැබපු වෙලාව මම ප්‍රයෝජන ගන්න ඕනේ. අන්න එහෙම එක ජීවිතයක් පොළොවට පස් වෙන කලින් ප්‍රයෝජන ගත්තත් කල්ප කෝටි ගානකට අස්වැසිල්ල පිණිසත් ධර්මාවබෝධය පිණිස පාරමිතා පිණිසත් ඒක හේතු වෙනවා. අපිට සංසාර ගමනේ උනේ අනන්ත ජීවිත මෙහෙම ලැබෙන්න ඇති. ලැබුණට මොකද කල්පනා කළේ? එහෙම කල්පනා කරන්න දැන් ධර්මයේ හැසිරෙන අවස්ථාව හම්බුනේත් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන මෙව්වා ආත්ම ග්‍රහණයෙන් අරගෙන ඒ ජීවිතවල අසකනාදී සනසවීම පිණිස කල්පනා කරන්න ඇති. කාමේසු කාමසු කල්ලකාණු යෝගයට බැස ගන්නට ඇති. කාමයන් කෙරෙහි විශ්වාසය තමන්ට ඇති. ඒ වගේම ඒ ලැබිච්ච ජීවිතවල ඒ මුණ ගැහිච්ච පුද්ගලයන් ගැන බැඳීමෙන් ඒ වගේම ලැබිච්ච වස්තු පිළිබඳව බැඳීමෙන් කාය ගැන කාමය ගැන රූපය ගැන ආසා සමුදුරක ගිලෙන්න ඇති. ඒ නිසා ඒ ජීවිතවලින් ඒව නිෂ්ප්‍රයෝජන ජීවිත බවට පත් වුණා. නිෂ්ප්‍රයෝජන කිව්වේ අකුසල රාශියක් උපද්දවා දුන්නා. එතකොට සංසාර ගමනේ අපි ගත්තොත් පුද්ගලෙක් තිරිසන් ලෝකෙට වැටුණා කියලා හිතන්න. ඒ තිරිසන් ලෝකෙට වැටිච්ච මොහොතේ ඉඳන්ම ආයි කුසලයක් උපදින ඉඩකඩක් ඇත්තෙම නැහැනේ. බය, තැති ගැනීම, වෛරය, ක්‍රෝධය මේවත් එක සටන් කර කර ඉඳලා ආයි මැරිලා යනවා. මැරෙනකොට ආයි මොන කුසලයේ ආරමුණු කරනද ආයිමත් ඒ තිරිසන් ලෝකෙ උපදිනවා. ඊළඟට තිරිසන් ලෝකෙට එක වාරයක් වැටුණාම ආත්ම භාව 7-800ක් 1000ක් 2000ක් ඊළඟට 10000ක් 20000ක් වත් ගිහිලා සමහර විට ආය සුගතියට ඉද කියලා කියන්න බැරි මට්ටමක්. ඒක බුද්ධ වචනේම තියෙන දෙයක්. ඊළඟට ගිහිලා പ്രേත ලෝකේ අසුර ලෝකේ නිරේ වැටුණාම මේ කල්ප ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඒ මට්ටමක මහා විශාල ව්‍යසනයක් සත්වග අභියස තියෙනවා. ඉතින් ඔය ඔක්කොම තෝරලා පහදලා දෙන්න කෙටි කාලයකට පහළ වෙන බුද්ධ ශාසනයක් තුළ විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඒ අවස්ථාවලත් පිටුපාලේ යන්න සත්වයේ කල්පනා කරනවා නම් ඉතින් ඒක තමයි සංසාර ගමනේ ලොකුම වාසනාව. එහෙම නැත්නම් මේ ලැබිච්ච ජීවිතය තුළ මොන දේ හිමි වෙලා තිබුණත් ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තිසරණයේ තියෙන පුද්ගලයෙකුට අම්බලමක මියදුනත් එහෙම තමයි. ඉතින් ඔය මම මේ අද මාතෘකාව කරපු උතුම් සූත්‍ර දේශනා පාඨයේ තියෙන්නේ මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි කෙනෙකුට ජීවිතේ මරණයටපත් වෙන අවස්ථාව අපිටම ලෙඩ ඇඳකට වැටිලා මරණයටපත් වෙන මොහොතේ යා කොහොමද අස්වැසිලි ගන්නවන්න ඕනේ? අන්නේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි මේ කොටසේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. සප්පඤ්ඤේන මහා නාම උපාසකේන සප්පඤ්ඤ උපාසකෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ ඉමේහි චතුහි අස්සාසනීයේ ධම්මේ අස්සාසෙත්වා යමස්ස වතනීයෝ. මහා නාම බහල්ලගිලානෝ ඒ කියන්නේ දැඩිසේ ගිලන් වෙලා මරණයට මිනිත්තු හෝ තප්පර කිහිපයක් මෙපිට සිටින ඉන්නවා මේ ශාසනයේ කෙනෙක්. හැබැයි මේ මරණයට ලං වෙලා මරණ මංචකේ ඉන්න කෙනා ධර්මයේ හැසිරෙලා තිබුණොත් විතරයි ආව අස්වැසිලි ගන්නවන්න පුළුවන්. කිසිම පින්කමක් කරලා නැ ජීවිත කාලයක් බේබදුකම් කර කර හිටියානා. ජීවිත කාලයක් අනුන්ට කෙනෙහිලිකම් කර කර හිටියානා. ජීවිත කාලයක් මසුරුකම් ඊර්ෂ්‍යාකම් කර කර හිටපු කෙනෙක් කොහොමත් අස්වැසිලි ගන්නවන්න බෑ. ඒකයි ලේසි වැඩක් නෙමෙයි. ඒක බුදුපසේ බුදුමහරහත් මුනිවරයෙක්ම කරනවා යන සාමාන්‍ය කෙනෙකුට හිතන්නත් අමාරුයි. ධර්මයේ හැසිරලා තිබුණා. දැන් ඒතකොට දැන් මේ පිරිස ධර්මයේ හැසිරෙන පිරිසක්. බණ දහමට කැමැති පිරිසක්. දෑත් වලින් එකම පහනක් හරි දැල්ලපු පිරිසක්. එකම මලක් හරි පූජා කළ තිබුණ පිරිසක්. එකම දන් හැන්දක් හරි බෙදලා තිබුණ පිරිසක්. අන්න එහෙම කෙනෙකුට මෙනෙහි කරලා දෙන්න පුළුවන්. පසුතැවීමට කරුණු 1000ක් ඉස්මතු වෙලා හිතේ කැකෑරෙමින් තිබුණත් එක් කුසලයක් කරලා තිබුණොත් එයාට ඒක ඉස්මතු කරලා ඒකම සිහි කරවන්න පුළුවන්. හැබැයි ඒ සිහි කරවන්න කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නත් ඕනි. දැන් අපි මැරෙන වෙලාවට එහෙම අවස්ථා අපිට සැලසෙයිද? දැන් මේ ක්‍රමවේදය සකස් වෙලා තියෙන විදිහට ගත්තාම පුද්ගලයෙක් අසාධ්‍ය වෙච්ච ගමන් කොහේ හරි නොදන්නා තැනක
පිරිසක් ඉදිරියට ගෙහින් දාන එකනේ කරන්නේ. එසේ නොකළොත් ඒක මහා නිර්දේ බවක් ලෙස සලකන්නේ. නමුත් ඒ කාලන පුද්ගලයෙක් ගිලනුනාට පස්සේ ඒ පුද්ගලයා කියනවා මට රහතන් වහන්සේ නමක් බලන්න ඕනි, ස්වාමීන් වහන්සේ නමක් බලන්න ඕනි, ඒක කරගෙන ඉන්න. එතකොට ඒ වෙලාවේ මේ ජීවක වෛද්‍යවරය හොයන්න යන්නේ නැහැ. එතකොට ඒ කීපු දේ සිද්ධ කරලා දුන්නා. ඒ මිනිස්සු මරණය සාදරව බාරගත්තේ මරණයට පත් වුණා කියලා කිසි පාඩුවක් නැහැ කියලා දැනගත්තා. මීට වඩා ලාභයක් මිසක් පාඩුවක් නැහැ. අර මැටි කාලයක් අත්හරිනවා, රන් කාලයක් ලැබෙනවා. එහෙනම් මොකටද ඒ ගැන පීඩාවටපත් වෙන්නේ? ඒක බුද්ධ වචනේ තියෙන උපමාවක්. එතකොට ඒ නිසා දැන් අද වගේ කාලෙක එහෙම පහසුකමක් සත්වයට ලැබෙන්නේ නැති තරම්. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙකුට උනත් දුර්ලභයි. නොලැබෙන තරම්ම තමයි. ඒක නිසා දැන් අපි ඒ කාරණයෙන් හරි අසරණයි. ඉතින් මොනව කරන්නද? ඒක නිසා තමයි නැමත තමම මේ පිට කුසලයේ පිහිටුවා ගන්න ඕන. අරුතරමින් පිරිත් ටිකක් කනට හෙනවා නම් ජීවිතය අන්තිම තප්පරය ගත කරන්නේ. අරුතරමින් ඉතිපිසෝ ගාතාව කෙනෙක් ඇවිල්ලා ලං වෙලා කියන්න කනට ඇහෙන විදිහට කියන්න පුළුවන් ඒම අවස්ථාවක් වල් ලැබුණොත්. ඉතින් ඒ අවස්ථාව ලැබුණොත් ඒක මහ වාසනාව. ඒ වාසනාව ලැබෙනවා. හැබැයි අපි සත්පුරුෂ භූමියේ තව කෙනෙකුට හරි මේ ධර්මයේ පිහිට වෙලා තිබුණොත්. එනිසායි මේ අපි සත්පුරුෂයන් වෙලා පිහිට වෙන්න කියන්නේ තව එක්කෙනෙකුට හරි අඩුතරමින් එකම බණපදයක් හරි අහන්න සලස්වන්න ඕනි. පුළුවන් විදිහට පින්කමකට හරි සම්බන්ධ කරගෙන තව එක්කෙනෙකුට හරි පුණ්‍යමය ප්‍රතිලාභ ලැබලා දුන්නොත් අන්න එයා තනි වෙන්නේ නැහැ. මොකද දැන් අපි ජීවත් වන වටපිටාවේ අසුරු කරන පිරිසට එහෙම සවිඥානික බවක් තියෙයිද කියලා හිතන්න අමාරුයි. කෙනෙක් මැරෙනකොට තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් මැරෙනකොට එහෙම පිළිපදින්න. මොකද ශෝකය, පීඩාව, වේදනාව ඒවත් එක්ක කෑකෝ ගහනකොට අහගෙන තමාරුට ගිලන් වෙලා මැරෙන්න ඉන්න කෙනාගේ හිත තවත් ආකූල වෙනවා. මොන අරමුණු සිහි කරයිද කියලා කවුද දන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර මහා නාම ශාක්‍යයාට ඔන්න දැන් පුද්ගලයෙක් ඒ වගේ පුද්ගලයෙක් මරණය අභියස ඉන්නවා, මරණ මංචකයේ ඉන්නවා. ඒ මරණ මංචකයේ ඉන්න කෙනාව අස්වැසිලි ගන්වන්න ඕනි කොහොමද? අස්වැසිලි ගන්නන්න ඕනි අත්හායස්මතෝ බුද්ධේ අවෙච්ඡප්පසාදෝ. ඔබතුමාට නැත්නම් අපිට උපාසකයෙක් කියලා උපාසකතුමනි ඔබතුමාට මෙන්න මෙහෙම හිතේ පැහැදීමක් තියෙනවා නේද බුදුරජාණන් වහන්සේ ගැන. දැන් මෙතන නම් කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක් ගැන. එතකොට එතුමාට නම් කොහොමද ඉතින් අස්වැසිල්ල තියෙනවා. එතකොට දැන් අපි හිතමු සෝතාපන්න නොවිච්ච කෙනෙක් වුණත් මරණය අභියස කෙන්දරික ගා ඉන්නකොට කියන්න ඕනි ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්, ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්. දැන් මේ පැහැදීම ඔබේ හිතේ දැන් මේ මොහොතේ හොඳට ඇති කරගන්න. දැන් ඔහොම කිව්වට අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් බැන හිටපු මිනිස්සුන්ට ওই පැහැදීම ඇති කරන්න පුළුවන් වේද හිතේ. තවත් වෛරය හිතේ ඇති වෙනවා මතක් කරනකොට. කොච්චර අභාග්‍යයක් ඇති වේද? අස්වැසිලි ලබා දෙන්න තියෙන කරුණු ටිකම එයාට මහා වෛරයකට ඊළඟට පීඩාමකට තවත් ආකුල භාවයකට හේතු වුණා. ඒක ඉතින් පරම වාසනාවක්. එතකොට භාග්‍යතුන් අප දේශනා කරනවා එහෙම ඒ පුද්ගලයාට සිහි කළ දෙන්න විතරයි තියෙන. ඔබට බුදුරජාණන් වහන්සේ ගැන නොසිල් වෙන පැහැදීමක් තියෙනවා. මුළු තුන්ලෝ තලයේ උත්තරයි තියෙන පිහිට. මලගම් යන පුද්ගලයෙකුට ඔන්නෝම කළා තමයි සනසවන්න තියෙන්නේ. නැත්තම් ඔබට ධනිය තියෙනවා, මේවා තිබුණා මේ තනතුරු ඔබ දරුවා කිව්වා ඒ වැඩක් වෙන්නේ නැහැ. කියන කෙනත් මෝඩෙක් වෙනවා, අහන කෙනත් එතකොට අසරණ වෙනවා. ඊළඟට දේශනා කරන්න කියනෝනේ පුද්ගලයාට ගිහි කෙනෙක් නම් ඔබ ආර්ය කාන්ත සීලයක් ආරක්ෂා කළා නේද? දැන් එහෙම කියන්නේ කොහොමද? සීල් බින්දගෙන හිටපු පුද්ගලයෙකුට කියන්න බෑ. ඒ නිසා පංචශීලවත් තිබුණ කෙනෙකුට කිය අඩුම තරමින් ගිල ලෙඩ ඇඳට වැඩිච්ච වෙලාවෙ ඉඳන්වත් පංචශීලය රැකලා තිබුණොත් කියන්න පුළුවන්. නමුත් දැන් ගිලනේ දැන් සමහර දැන් උදවිය ඉන්නවා ලෙඩ ඇඳට වැඩලා ඉන්නේ. ලෙඩ ඇඳට වෙලා වෙවුලන අතින් මදුරුව තලන්නේ ඒ වගේ අවස්ථා එන ඕන තරම්. ඒ කියන්නේ භාවිත වෙලා තියෙන කාය කර්ම වැරදි පැත්තට. ඉතින් අන්න ඒ වගේ අසරණ භාවයන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී සාමාන්‍ය වෙලා තියෙන්නේ. කකුසලයක් කියලා දකින්නවත් විවේක බුද්ධියක් නැහැ. එහෙම කෙනෙකුට කොහොමවත් පිට වෙන්න අමාරුයි. ඉතින් ඒ විදිහට තුනුරුවන් ගැන කියලා අස්වැසිලි දෙන්න ඕනේ හිතට. ඒ ඔහු රැකපු ඒ ගිලනායද මලගම් යන කෙනා රැකපු සීලය ගැන හිතලා හිතට අස්වැසිලි දෙන්න ඕනේ. ඒ අස්වැසිල්ල දීලා ඊළඟට ඔහුට කියන්න ඕනේ. ඔහුගෙන් අහන්න ඕනේ මරණ වෙලාවේ අත්හායස්මතෝ මාතා පිතසු අපේක්ඛා. ඔබට ඇබැද්නි තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරයක් බැඳීමක් තියෙනවද? දැන් කාටද නැත්තේ? ඒ වගේ වෙලාවක කියනවා ඔව් මට තියෙනවා. එහෙම අපේක්ෂාවක් තියෙනවා. අත්ති මේ මාතා පිතසු අපේක්ඛා. අම්මා තාත්තා ගැන මට ආදරයක් බැඳීමක් තියෙනවා. අන්නේ වෙලාවේ කියන්න ඕනේ ආයස්මාකෝ මානිසෝ මරණ ධම්මෝ. දැන් ඔබ මැරෙන්න ගිහිල්ලා ඉන්නේ. දැන් බලන්න දැන් ඔබ මැරෙන්නේ නැහැ. තව බොහෝ කල් ජීවත් වෙනවා කියලා එහෙම කියලා මේ බොළඳ සුබ ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. මේ යථාර්ථයට තමනුත් මුහුණ දෙන්න ඕනි. ඒ වගේ මේ යථාර්ථය තමනුත් පිළිටන්න ඕනි. වටපිටාව ඉන්න අයත් මේ යථාර්ථය පිළිටවන්න ඕනි. එතකොට දැන් සකස් වෙලා තියෙන ස්වභාවයත් එක්ක
ඒ සුභ සංඥා බහුලීකృత කිරීමක් එක්ක ඒ අවස්ථාව ජීවිතයට ලේසි නෑ උදා කරගන්න එක. ඉතින් ඒ නිසා භාග්‍යතුන් අප දේශනා කරනවා ඔහුට කියන්න ඕනි ඔබ මැරෙන ඔබ දැන් මැරෙන්න වැටිලා ඉන්නේ. ඒ වගේම ඔබ අම්මා තාත්තා ගැන බැඳීමෙන් හිටියත් ඔබ මැරෙනවා. අම්මා තාත්තා ගැන බැඳීමක් නැතුව හිටියත් මැරෙනවා. දැන් මේ දෙකෙන් වඩාත් හොඳ මොකක්ද කියලා ඔහුට තේරෙන්න දෙනවා මේ වෙලාවේ. එතකොට ඔහු කියනවා හරියනම් මම අම්මා තාත්තා ගැන තියෙන ඒ අදහස මම අත්හරින්නම්. එතකොට ඒ අත්හරින්න නම් ඒ පුද්ගලයාට හිත පුරුදු වෙලා තියෙන්න ඕනේ. කොහොමද අත්හරින්නේ? අත්හරින්න නම් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් වෙන්න ඕනේ. සංසාර දුක ගැන නුවණින් මෙනෙහි කරපු කෙනෙක් වෙන්න ඕනේ. බුදු ගුණ බුදුබණ අසහායත කෙනෙක් වෙන්න ඕනේ. ජීවිතේ පුළුවන් විදිහට පින් දහම් ටිකක් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කොහොමද ඉතින් අස්වැසිලි ගන්නවන්නේ? ඊළඟට දැන් අපි තමු ගිහිගෙදර ඉන්න කෙනෙක් ඊළඟට අම්මා තාත්තා ගැන බැඳීමක් ඇති. ඊට පස්සේ අහන්න ඕනේ ඔබට ඔබේ භාර්යාව ගැන දරුවෝ ගැන බැඳීමක් තියෙනවද? ඉතින් කවුද නැහැ කියන්නේ බැඳීමක් තියෙනවා. අනේ වගේ වෙලාවක කියන්න ඕනේ ඔබ ඔය දරුවෝ ගැන භාර්යාව ගැන බැඳීමෙන් හිටියත් මැරෙනවා. නොහිටියත් මැරෙනවා. හැබැයි බැඳීමෙන් ඉඳලා මැරුණොත් ඒක භයානකයි. උපාදානයක්. ඒ නිසා ඒක අතහරින්න. ඕන දැන් කියපු ගමන් අතහරින්න හැකියාව මේ පුද්ගලයාට ඇති වෙන්න ඕනේ. ඇති වෙන්න නම් ඒ අතහැරීම පිණිස අවශ්‍ය කරන పూర్ව ප්‍රතිපදාව යෙදලා තියෙන්න ඕනේ. විපස්සනා ටික හරි වැඩිලා තියෙන්න ඕනේ. ඊළඟට මේ මරණ ධර්මයක් කියලා මෙනෙහි වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අතහැර ගන්න පුළුවන්. නැත්තම් කොහේ අතහරින්නද? ඊළඟට දැන් ඕන එතරම් අතහැරගත්තා කියලා කියමු. දැන් එතනොත් යම් ආස්වාසිල්ලක් ලැබුණා. ඊළඟට අහන්න ඕනේ ඊළඟට අහන්න ඕනේ ඔබට මේ මනුස්ස ලෝකේ කාමයන් ගැන අපේක්ෂාවක් තියෙනවද? ප්‍රියමනාප රූප බල ආස්වාදේ ලබන්න. ප්‍රියමනාප ශබ්ද වලින් ආස්වාදේ ලබන්න. ඉතින් කවුද නැහැ කියන්නේ කිහිපදර ඉන්න කෙනෙක් කියයි. ඕ මට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මැරෙන්න කැමති නැහැ කවුරුවත්. අන්නේ වගේ වෙලාවක කියන්න ඕනේ ඔබ ඒ කාමයන් ගැන දැන් අපේක්ෂා කරගෙන හිටියත් වැඩක් නැහැ මැරෙනවා. අපේක්ෂා නොකලත් ඔබ මැරෙනවා. මේ දෙකෙන් වඩා හොඳ දේ තමයි ඒ කාමයන් පිළිබඳව තියෙන බැඳීම අතහැරලා මැරෙන එක. අන්න බලන්න ටික මේ ජීවිතෙන් මේ හිත අතමුදවන හැටි. ඊළඟට ඕගෙන් අහන්නට ඕන ඔබ අහලා තියෙනව නේද මේ මිනිස් කාමයන්ට මනුස්ස ලෝකේ කාමයන්ට වඩා චාතු මහරජගේ දිව්‍ය ලෝකේ ප්‍රණීත සපතක් ඇති බව. අන දැන් ධර්මයේ හැසිරිතගෙන දේවතානුසති භාවනාවෙම කරලා තිබ්බ කෙනෙකුට ඔන්න ඔතනින් පිටක් ගන්න පුළුවන්. අයියා දේවතානුසති භාවනාව හොඳට කරලා තියෙන හින්දා ඔන්න මෙනෙහි වෙනවා. ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස් ලෝකේ අතහැරලා දිව්‍ය ලෝකෙට ගියපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ දිව්‍ය ලෝකයේ ප්‍රණීත සැප සම්පත් තියෙන. මනුස්ස ලෝකයේ සක්විති රජවරයාගේ සැපතත් හිඟමනක් වගේ දිව්‍ය ලෝකේ දෙවියන්ගේ සැපත හා සසදත්ති. ආන් එහෙම දේශනා කරපේ දේශනා මෙනෙහි වෙලා මම දැන් අතහරිනවා. මං චාතුම් මහරජගේ හිත පිහිටවනවා. ඔන්න දැන් චාතුම් මහරජගේ ගැනත් ඊට පස්සේ එතනින් එහා තියෙන දිව්‍ය ලෝකවල හිත පිහිටවනවා. චාතු මහරජකට වඩා හොඳයි බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් තාවතින්සේ. ඊට වඩා හොඳයි යාමය. ඊට වඩා හොඳයි තුසිතය. ඊට වඩා හොඳයි නිම්මාන ගතිය. ඊට වඩා හොඳයි පරිනිම්මිත වසබප්තිය දිව්‍ය ලෝකේ. ආන්න එහෙම ඒ තන මේ පුද්ගලයාගේ හිත පිහිටවනවා. මේ මැරෙන්න ගිහලා ඉන්න පුද්ගලයාට ඔන්න දෙන්න පුළුවන් පරමාස් වැසිල්ල. එහෙම නැත්නම් බේත් පොවන එකවත් ස්පිරිතාලෙන් ස්පිරිතාල උස්සගෙන යන එකවත් නෙමෙයි. හැබැයි ඒව නොකරන්න කියන එක නෙමෙයි. ඒ මොන දේ කරත් යනගේ තැනට ඉතින් සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඒ බලන්නේ ජීවත් කරවන්නනේ. ඒ බලන්නේ තව දවසක් කර ජීවත් කරවන්න. ඉතින් තව දවසක් කර ජීවත් වුණා ගමන් මැරිලා යනවා. තව අවුරුදු 10ක් ජීවත් ඒත් මැරිලා යනවා. 200ක් ජීවත් ඒත් මැරිලා යනවා. ඒ නිසා මෙන්න මේ අස්වැසිල්ල තමයි පුද්ගලයෙකුගේ ජීවිතේ වාසනාවට ලැබෙන අස්වැසිල්ල. එතකොට ළඟ ඉන්න කෙනෙකුට හරි කියලා මේ විදිහට තමන්ගේ ජීවිතය අස්වැසිලි ගන්න. අපි හිතමුක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා. එතකොට මලගම් යනකොට මෙන්න මේ විදිහ අස්වැසිල්ලක් දරුවෙක්ගෙන් හරි ලබන්න නම් ඒ දරුවත් ධර්මයේ පිහිටවලා තියෙන්න ඕනේ. දරුවත් මේ යථාර්ථය පිළි අරගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද අස්වැසිල්ල ලබා දෙන්නේ? අස්වැසිල්ල ලබා දෙන්න බෑ. එතකොට ඔන්න ඒ පරම අස්වැසිල්ල පුද්ගලෙකුට නැති වුණොත් ඒ ආයේ ගතිය දුගතියක් වෙනවා. ආයේ එක දෙකක් නැහැ. මොකද මාර්ගඵල ලබලත් නැහැ. රැකපු සීලයකුත් නැහැ. දීපු දන් හැන්දකුත් නැහැ. අහපු බණපදයකුත් නැහැ. හිස් ජීවිතයක් ගත කරා. මෝග ජීවිතයක් ගත කරා. කාමයන් හොයා ගියා. ලැබිච්ච කාමයකුත් නැහැ. මෙදපු සැපතකුත් නැහැ. අන්තිමට ජීවිතේම දුක් විඳලා ඊර්ෂ්‍යා කෝප වෛර ජාලයක පැටලිලා මැරිලා යනවා. ඒකයි හිස් මරණ කියලා කියන්නේ ලෝකේ. එතකොට භාග්‍යතුන් අවදේශනා කරනවා පරිනිම්මිත වසවත් දිව්‍ය ලෝකයකට වඩා හොඳයි බ්‍රහ්ම කායික නැත්නම් බ්‍රහ්ම ලෝකය. හැබැයි බ්‍රහ්ම ලෝකය ගැන මෙනෙහි කළා දෙනකොට බ්‍රහ්ම ලෝක උපදින්න නම් එයාට ධ්‍යාන තියෙන්න ඕනේ. දැන් මේ ආර්ය ශ්‍රාවකයෙක් නිසා බ්‍රහ්ම ලෝක උපදින්න බාධාවක් නැහැ. ඒතර සාමාන්‍ය මනුස්සයෙකුට මේ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝකෙ මෙන්න මේ වාගේ බොහෝ කාලයක් ඉන්න පුළුවන් තැනක්. ඒතර කාමයන්ගේ බලපෑමක් නැහැ. එහෙම කිව්වහම ඒ අත්දැකීම ඔහුට තියෙන මනං එතන සිත පිහිටුවා ගන්න පුළුවන්. ධ්‍යානලාභියෙකුට වගේ නම් ඒ අවස්ථාවේ සිත පිහිටවන්න පුළුවන් ධ්‍යානලාභියෙකුට. එසේ නොවිත් කෙනෙකුට බෑ. නමුත් අර දිව්‍ය ලෝකේ හරියට පිහිටවන්න පුළුවන්. ඊළඟට
ඊළඟට දැන් ඔන්න එහෙම අස්වැසිලි ගන්නවගෙන ගිහිල්ලා දැන් මේ ධර්මය හොඳට පුරුදු කරපු කෙනෙකුට නම් කියන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෝපිකෝ ආවසෝ අනිච්චෝ අද්දෝ සක්කාය පරිපන්නෝ. මේ බ්‍රහ්ම ලෝකයක් අනිත්‍ය එකක්. බ්‍රහ්ම ලෝකයක් දුක්ඛ ධර්මයක්. බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා අනාත්මීය ස්වභාවය. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ සක්කාය පරිපන්න තැන. පංච උපාදානස්කන්ධයට අන්තර්ගත තැන. එනිසා කියන්නට ඕනි සාධායස්මා බ්‍රහ්ම ලෝකා චිත්තං බුද්ධාපෙත්මා සක්කාය නිරෝධේ චිත්තං උපසංහරාහි. බ්‍රහ්ම ලෝකයේ පිළිබඳවත් තියෙන බැඳීම අතහැරලා මේ මුළු තුන් ලෝකයේම මේ භව ගමනම සියල්ල පිළිබඳව තියෙන බැඳීම අතහැරලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය උපරිම තැන හිත පිහිටවන්න. සක්කාය නිරෝධය හිත පිහිටවන්න. නිවනේම හිත පිහිටවන්න. අන්නේම කියනකොට සමහර විට දැන් සොද්දෝදන මහ රජතුමා රජ මැදුරේ ඉඳගෙනම පිරිනිවන් වැඩි අරහත් වෙලා. අන්න ඒ වගේ ඒ ගෙදර ඉඳන් උනත් එයාට පිරිනිවන් වඩින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට යම් කෙනෙක් ඒ ලෙඩ ඇඳේම පිරිනිවන් පානවා. හැබැයි එහෙම අවස්ථා කොච්චර දුර්ලභද? දුර්ලභ වුණත් මේ අවස්ථාව මේ පොළොවේ තිබුණා. ඉතින් දේශනා කරනවා ඒවං විමුක්තස්සකෝ මහානාම උපාසකස් ආසවා විමුක්ත චිත්තේන භික්ඛුනා න කිංච නානාකරණං වදාමි. අන්නේම උපාසක කෙනෙකුගේ හිත සදා කාලයට කෙලසුන්ගේ අත මෙදුනොත් භික්ෂුන් වහන්සේ නමක් යම් අරහත් ඵල විමුක්තියක් ලබනවා නම් ඒ දෙකේ වෙනසක් නැහැ කියනවා. මොන බලන්න ගිය ගෙදරින් උනත් ඒ සැනසෙල්ල හදාගෙන පිරිනවන් පාන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ අවස්ථාව වාසනාවන්තයෙකුටම තමයි. ඉතින් අන්නේ මගේ ඔන්න ඔය පරම අස්වැසිල්ල. දැන් ඔය පරම අස්වැසිල්ලක් ජීවිතේට ගෙන දෙන්නේ. ඒ අස්වැසිල්ල ලබන්න යා සුදුස්සෙක් වෙලා ඉන්න ඕනි. සුදුස්සෙක් වෙලා ඉන්න ඕනි. එතකොට මේ අස්වැසිල්ලක් ගෙන දෙන්න සමත් පුද්ගලෙකුගේ අසුරත් ලැබෙන්න ඕනි. දැන් මෙතන මේ කාරණා ටිකක් නේ කියවුනේ. තවත් දැන් ඔතෙන්ට ගන්න පුළුවන් අපිට. දැන් මේ මැරෙන්න යන පුද්ගලයාට දැන් අස්වැසිල්ලක් ගෙන දෙන ඔබ මෙහෙම පින්කම් කළා තියෙනවා. මේ විදිහේ රුවන්වැලි මහා සෑය ඔබ වන්දනා කළා තියෙනවා. මහා බෝධීන් වහන්සේ වන්දනා කළා තියෙනවා. දඹදිව ගිහිල්ලා වන්දනා කළා තියෙනවා. මෙන්න මෙහෙම ධර්ම දේශනා ශ්‍රවණය කළා තියෙනවා. අම්මා තාත්තට සලකලා හිටපු කෙනෙක් නෑ. ඔබ අම්මා තාත්තට ඒ කාලේ හොඳට සැලකුවා. ඒ වගේම දම්පැන් පූජා කළා තිබ්බ කෙනෙක් ඔබ හොඳට දම්පැන් පූජා කළා තියෙනවා. අන්න ඒ වගේ කරපු පින්කම් ඉස්මතු කර කතා කරන්න ඕනේ. ඔතන පින්වතුනි සාමාන්‍ය හතුරෙකුට නම් පරම හතුරුකමක් කරන්න පුළුවන් තැන. අපි තුමු මැරෙන්න යන කෙනෙක්ගේ කනට හරි කෙට්ටු වෙලා කිව්වොත් එහෙම මොකක් හරි ඉඩමක් ගැන හරි ගත්තේ ණයක් ගැන හරි වෙන යම් දෙයක් ගැන හරි සිහි කරලා ආකූල කරන්න පුළුවන් හිත. අපායටම යවන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම අසරණ වෙන තැන. ඒ නිසා අන්නේ වගේ දැන් අපි හිතමුකෝ ස්පිරිතාල හරි තැනක මැරෙන්න සිද්ධ වුණා කියලා. ඒ වගේ තැනක උනත් මැරෙනකොට මොන වගේ දේවල් කනට ඇහෙයිද? කවුරු නම් පෙනේවිද? කුසලාරම්මණය පිහිටුවා ගන්න ලේසි වේවිද? දැන් හිතන්න අපි දැන් භික්ෂුන් වහන්සේලා වේවා, ගිහි අය වේවා, පුරුදු නවාතැන් පොළ අතහැරලා, පුරුදු ඇඳ පුටු මේ සාදිය අතහැරලා, කෑම බීම කාප පුරුදු පිගන් කෝප්ප අතහැරලා, ඇස් දෙකෙන් උදේ හමා දකපු වටපිටාව අතහැරලා, නිතර ඇහිච්ච දරුවන්ගේ භාර්යාවගේ ස්වාමියාගේ නැත්නම් භික්ෂුන් වහන්සේලා කටහඬ ඒව නැතුව නන්නාඳුරන පිරිසක් ඉස්සරහා හුස්ම හෙලන හුස්ම ගන්න වුණාම කොහොම දුකක් ඇති වේද? ඉතින් ඔන්න ඔය තැන තමයි අපි ජය ගන්න ඕනි. ඉස්සෙල්ලාම මේ වෙනුවෙන් තමයි මේ ජීවිතේ මහන්සි වෙන්න ඕනි. ඒකට මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ගිහි ප්‍රතිපදාවික් වෙන්න ඕනි. පැවිද්ද ප්‍රතිපදාවික් වෙන්න ඕනි. තමන්ට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනි. ලෝකේ මොන අතකට පෙරලා ගියත් මගේ ශ්‍රද්ධාව මම රැක ගන්නවා කියන තැන ඉන්න ඕනි. ඉතින් ඒ විදිහට හික්මලා තමයි මේ ධර්ම මාර්ගයේ දිනන්න තියෙන්නේ. ඒ කවදා හරි දවසක ජයග්‍රහණයක් හැබැයි කැපවීමට ලැබෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. එනිසා මේ සියලු දෙනාටම මේ කෙටි බණ පදය පරම අස්වැසිලි ලැබීම පිණිස උපකාර වේවා කියලා මම බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පැවිදි ජීවිතයටපත් වෙලා වසර 5ක් පිරීම නිමිති කරගෙන මේ පින්වත් මහනුවර ප්‍රභාෂාලෝකා සිල්මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයේ සුවසේ ගුණ ධර්ම පිරීමට ආශිර්වාදයක් වෙනස තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම. ඒ වගේ මේ සම්බුද්ධ පූජාමය පින්කම අද දවසේ සූදානම් කර ගන්නට යෙදුනේ. ඉතින් අපිත් ආශිර්වාද කරනවා මේ උතුම් උලාර ධර්ම දානයේ අනුහසින් බුදුපසේ බුදුමහරහත් මුනිවරුන්ගේ මහා ආශ්චර්යමත් ගුණ බල පිහිට ආරක්ෂාව ලැබීමෙන් සුවසේම බොහෝ කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ මහානදම් පුරාගෙන සැනසෙල්ල හිමි කර ගන්න පරම අස්වැසිල්ල ලබන්නට ඒ පින්වත් සිල්මෑණියන්ට භාග්‍ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සාක්‍ය දිහිතා කල්යාණ මිත්‍ර සමූහයේ හැමදෙනාගේම උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මේ උතුම් පින්කමට වචනයකින් හෝ උදව් උපකාර කරපු සියලු දෙනාටත් ආශිර්වාද කරගෙන විශේෂයෙන් පැවිදි ජීවිතය සඳහා වචනයකින් හරි අවවාද අනුශාසනා කරපු ඒ ආචාර්ය උපාධ්‍යාය උතුමන් වහන්සේලාට
කෘතවේදීත්වයෙන් පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් මේ උතුම් අරණ්‍ය සේනාපති ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සිතමිත් ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ මහා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම මීට වසරකට පෙර පරලෝසපත් රසික විජේතිලක ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන අතර සුජීවත්ව සිටින දයාබර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මේ ආශිර්වාද කරනවා. ඒ වගේම මියගිය සීලෝම ඥාති බන්දු වර්ගයාට සීලෝම මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට අද පුණ්‍යානුමෝදනා කරමින් මේ උතුම් ධර්ම දානමය පින්කම ශ්‍රවණමය පින්කම නිමා කරන්නට යෙදෙනවා. දෙවියන් සහිත ලෝකයේ මේ උලාර පුණ්‍ය සම්පදාව ලබත්වා ඒ සියලු දෙනාද මේ පින් ලබාගෙන සැනසීම අස්වැසිල්ල ලබත්වා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාධු සාධු සාධු. පින්වත් සිල්මෑණියන් වහන්සේටත් මේ සත්පුරුෂ දායක පින්වත් පිරිසටත් කල්යාණ මිත්‍රත්වයේ මේ උතුම් වැඩසටහන එක එකතු වන සියලු දෙනාටමත් නිදුකින් නිරෝගීව ගෞතම බුදුසසුනේ වඩාත් උතුම් පිළිසරණක් පිණිස මේ පාරමී කුසලයේ උපකාර වේවා. සිතේ සැනසille මේ දිවි මඟ ගුණ පුරා ගන්නට ලැබේවා. පැමිණෙන ඕනෑතරම් අභියෝග අභියස බෝසත් සිරිත හිතටගෙන ඒ සියලු දේ දරාගෙන පාරමිතා දියුණු කරගෙන කෙදිනක නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම පරම සැනසීම ලබන්නට භාග්‍ය වාසනාව පාරමිතාවම වේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්මේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.